පූජ්‍ය පින්ගමුවේ නාලක ස්වාමීන් වහන්සේ, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේත් ඇතුළු මහා සංඝරත්නයන් අවසර. අපි මොකද්ද හේතුවකට කියනවා මේ පස්වෙනි ජනාධිපති කියලා. එහෙම කියන්න ඕනේ නැහැ. අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාණන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාණනි, එතන මම නම් වශයෙන් අනිත් ඔක්කොම කියන්න ලෑස්ති නෑ. රණවිරුවනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, ඇමතිවරුනි, හිටපු මන්ත්‍රීවරුනි, සියලු දෙනාගේ, ඒ වගේම වෙනත් පළාත් සභා මන්ත්‍රීවරු ඉන්නවනේ, මේ සෑම දෙනාගේම අපි අවසර කරන, ඒ වගේම මෙතෙන්ට අද පැමිණි සියලුම දේශප්‍රේමී හිතවතුනි. අද මට සතුටුදායක දවසක්. මේ සතුටුදායක දවස වෙන්නේ මගේ ලෝකයට අවුරුදු 30ක් පිරීම නිසා නෙවෙයි. මගේ ලෝකයට අවුරුදු 30ක් පිරෙනවා කියන්නේ මං වයසට ගිහිල්ලා කියන එකයි. එදා ඉඳලා අද වෙනකොට දැන් අවුරුදු 30ක් ගිහිලානේ. තව අවුරුදු 30ක් ජීවත් වෙන්නේ නැහනේ. ඒක නිසා මේක නෙවෙයි සන්තෝෂය. මට අද සන්තෝෂ ට්‍රම්ප් දිනලා නිසා. ඊට වඩා සන්තෝෂ වෙන්න තිබුණා ජනවාරි 8 වෙනිදා මහින්ද රාජපක්ෂ මහත්තයා දිනුවා නම්. නමුත් ඒක වුණේ නැහැ. අපි ඒක කතා කරමු පස්සේ. ට්‍රම්ප් ගැනත් අපි පස්සේ කතා කරමු. අපි මේක පටන් ගන්න ඕන තැන මම කල්පනා කරුවා කොහෙන්ද පටන් ගන්න කියලා. මගේ ලෝකයේ කියන කෘතිය එක්තරා විදියකට ගත්තොත් එහෙම දාර්ශනික කෘතියක්. ඒකේ කියලා තියෙන්නේ දර්ශනය. හැබැයි ඒක ප්‍රධාන වශයෙන්ම දේශපාලන කෘතියක්. හැබැයි මං හිතන්නේ කිසිම දේශපාලනඥයෙක් හරි දේශපාලන විද්‍යාව ආධාරපු අයෙක් හරි ඒක දේශපාලන කෘතියක් හැටියට සැලකනවා කියලා. ඒ කෘතියේ මට ලියන්න හේතු වුණ ප්‍රධාන කාරණාවක් තිබුණා. මම කුඩා කල ඉඳලම හිතාගෙන හිටියේ මේ විද්‍යාඥයෙක් වෙන්න. විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ පන්තියට ආවට පස්සේ අපිට උගන්වපු ගුරුවරුන්ට මගේ භක්තිය ප්‍රණාමය පුරුදු කරන්න ඕන. ඒ අවස්ථාවල මට හිතුණ දේ තමයි මම කවදා හරි සෛද්ධාන්තික එහෙම නැත්නම් ප්‍රවාදාත්මක භෞතික විද්‍යාව පිළිබඳව විශේෂඥයෙක් විද්‍යාඥයෙක් වෙනවා කියලා. මගේ ඒ දවස්වල වීරයා වුණේ හාමුදුරනේ ගැමුණු රජුරෝ නෙවෙයි. ඒ දවස්වල වීරයා වුණේ අයින්ස්ටයින්. මේ ගමන ඇත්තටම අයින්ස්ටයින්ගේ සිට ගැමුණු රජු දක්වා කිව්වනම් ඒකත් ඒ විදිහට සලකන්න පුළුවන්. මේ මම කියන්නේ මගේ වයස අවුරුදු 14ක් 15ක් විතර කාලේ. අයින්ස්ටයින් ගැන මම මේ දවස්වලත් පොත්පත් කියුවා, තවත් පොත්පත් කියුවා. මට වුමනා වුණේ භෞතික විද්‍යාව හදාරන්න. නමුත් මට දුර්වලකමක් තිබුණා. ඒ දුර්වලකම තමයි මට ප්‍රායෝගික පැත්ත කොහොමවත් අල්ලන්නේ නැහැ. මට කිසිම දෙයක් ප්‍රායෝගිකව කරන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි. ඒක කවුරුත් දන්නවා.
ඒ නොදන්නේ කාරණයක් නෙමෙයි මම මේ කියන්නේ. හැමෝම දන්න මම හරීම මේ ප්‍රායෝගික දෙයක් කරන්න බැරි මිනිස්සෙක් කියලා කියන මගේ අතේ පයේ අතෙන් වැඩ කරගන්න අමාරුයි. වැඩ කරගන්න අමාරුයි කියන්නේ මට මේ මොකක් හරි උස්සන්න ආරවා මේවා නෙමෙයි. නමුත් මට මේ කැත්තක් අරගෙන එක තැනට ගගහ ඉන්නත් බෑ. අන්න ඒ වගේ දෙයක් මම මේ කියන්නේ. ඒ නිසා මට ප්‍රායෝගිකව භෞතික විද්‍යාව හදාරන්න බැරි නිසා ලංකාවේ විශ්වවිද්‍යාලවල සෛද්ධාන්තිකව ප්‍රවාදාත්මකව භෞතික විද්‍යාව හදාරන්න අවස්ථාවක් ඒ කාලේ තිබුණේ නැති නිසා මම ගණිතය හැදෑරුවා. මොකද ගණිතයේ තියෙන භෞතික විද්‍යාව පැත්ත භාගයක් විතර භෞතික විද්‍යාව ගණිතයේ තියෙන්නේ. විශේෂයෙන් මේ දවස්වල තිබුණු විදිහට ව්‍යවහාරික ගණිතය කියලා කියන්නේ ඉතින් භෞතික විද්‍යාවම තමයි සෛද්ධාන්තික භෞතික විද්‍යාව. ඒ නිසා මම මේක හැදෑරුවා. භෞතික විද්‍යාවට ඒක ඉතින් ඒ තිබුණු ආසාව ඒ විදිහටම තිබුණා. දැන් මෙහෙම කියන කාලේ මම හිතාගෙන හිටියා මම දක්ෂයෙක් කියලා. බොරු කියන්න ඕනේ. දක්ෂ ශිෂ්‍යයෙක් කියලා මම හිතා හිටියා පාසලේ ඉන්න කාලෙත් ඒ වගේම විශ්වවිද්‍යාලේ ඉන්න කාලෙත්. ඉතින් මට කිසිම සැකයක් තිබුණේ නැහැ මට විද්‍යාඥයෙක් වෙන්න බැහැ කියලා. පස්සේ මම එංගලන්තයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයට ගියා. ඒ ගියේ 1969 ජනවාරි මාසේ. බොහොම සීතල කාලේ. සීතල කාලෙත් එක්ක ඉතින් මම දන්නේ මට නම් එංගලන්තේ ටිකක් නුහුරු ගතියක් තිබුණා හැමදෙරනේ. ඒක ඇල්ලුවේ නැහැ. ඒ කොහෙටද ඒක නිසා නෙමෙයි. මට තේරුණා ටිකක් කල් යනකොට මාස 10ක් 12ක් විතර යනකොට මට විද්‍යාඥයෙක් වෙන්න බැහැයි කියලා. මේක තමයි මගේ ජීවිතයේ මාව විනාශ කරපු තැන. විද්‍යාඥයෙක් වෙන්න බැහැයි කියලා මට දැනුණ අවස්ථාව. මම මගේ ගුරුවරයාට කිව්වා මම මෙහි ආවේ ආචාර්ය උපාධියක් ගන්න නෙවෙයි. මම මෙහි ආවේ මේ විද්‍යාව හරියට ඉගෙන ගන්න විද්‍යාඥයෙක් වෙන්න. මම යනවා මට ආචාර්ය උපාධියක් අවශ්‍ය නැහැ. මට විද්‍යාපති කියන්නේ MSc උපාධියක් දෙන්න මම ආපහු යනවා. මොකද අපේ විශ්වවිද්‍යාලයේ හරි හොඳ විශ්වවිද්‍යාලයක් මේ ජීල් පිරිස් මහත්මයා දන්නවා. ආචාර්ය උපාධියක් නැති වුණත් රස්සාව කරන්න පුළුවන්. මම මේ බොරුවක් කිව්වා නෙමෙයි මේක වැටුනේ ඒක හින්දා නෙමෙයි. මේ ආචාර්ය උපාධියක් අවශ්‍ය නැහැ විශ්වවිද්‍යාලයේ වැඩ කරන්න. ඉතින් මම කිව්වා මට විශ්වවිද්‍යාලයේ රස්සාවක් ලබා ගන්න පුළුවන් MSc එකක් තියෙනවා නම් ඒක නිසා මට යන්න දෙන්න කියලා. නමුත් එතුමා කොහොමරි මගේ කීමේ වෙන්නේ මට ආචාර්ය උපාධියක් දීලා එවුවා. ඊට පස්සේ කාලෙකදී මේ මෑතකදී එක්කෙනෙක් කියලා තිබුණා එංගලන්තයේ විශ්වවිද්‍යාල වලින් අදක්ෂ ශිෂ්‍යයන්ට ආචාර්ය උපාධිය දීලා ආපහු යවනවායි කියලා. එහෙම කියලා තිබුණා මේ විදුසර පත්‍රයේ එක්කෙනෙක් කියලා තිබුණා මේ කැනඩාවේ ඉන්න මහත්මෙක්. ඒ කොහොමද මම ආපහු ආවා. ආචාර්ය උපාධියකුත් තිබුණා මට. ඊ ඇවිල්ලා මම පෙරදින විශ්වවිද්‍යාලයේ සේවය කෙරුවේ දවස්වල. ඊට පස්සේ මට හේතුවක් වුණා කොළඹ විශ්වවිද්‍යාලයට ආපහු එන්න. මොකද පෙරදින විශ්වවිද්‍යාලේ මට අස්වෙලා යන්න සිද්ධ වුණා. මගේ භාර්යාව ගියා පශ්චාත් උපාධියකට සූදානම් වීම සඳහා. ඒ යනකොට මං අස්වෙලා ගියේ. ගිහිල්ලා ආවට පස්සේ මගේ පැටිකිරිය හොඳ නැහැ කියලා පෙරදින විශ්වවිද්‍යාලේ මාව ගත්තේ නැහැ. ඒ ගමන් ටිකක් කල් ඉන්නකොට කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගත්තෙත් නැහැ. මොකද ඒ දවස්වල ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලය කියලා එක විශ්වවිද්‍යාලයක් නේ තිබුණේ. ඒකේ මණ්ඩප හැටියට තිබුණේ. ඉතින් පෙරදින මණ්ඩපයට ගන්න නැත්නම් කොළඹ මණ්ඩපයට ගන්න විදියකුත් නැහැ. ඒ මදිවට පෙරදින මණ්ඩපයේ විද්‍යාපීඨයේ හිටපු පීඨාධිපතිතුමා මගේ පැටිකිරිය ගැන ලොකු වාර්තාවක් එවලා තිබුණා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයට.
ඒ වාර්තා මට පස්සේ ලැබුණා. මොකද මේ නඩු කියන එකේ හොඳක් තියෙනවා. නඩු කියනකොට ඒ වාර්තා ඔක්කොම ඉල්ල ගන්න පුළුවන්. මොකද ඒක දන්නේ නැහැ. මේක නඩුවක් කිව්වොත් මේක වාර්තාව ඉල්ල ගන්න පුළුවන් කියන එක දන්නේ නැහැ. නමුත් මේ සියලුම රහස්‍ය වාර්තා මට නඩුවේදී ලැබුණා. ඒකෙන් මම දැනගත්තා මම ඇයි පෙර දිනට ගත්තේ නැත්තේ කියලා. මම මේ විස්තර කියන්න යන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේදී කොළඹ විශ්වවිද්‍යාලයටත් මට එන්න හම්බුනේ ඒකට මේ ජී.ආර්. ජයවර්ධන මහත්තයාට මම පින් දෙනවා. දැන් ඔය ලියන්න එපා මේ ජී.ආර්. ජයවර්ධන මහත්තයාට මම පින් දෙනවා කියලා නෑ පින් දෙන්නේ නෑ. එහෙම පින් දෙන්න බෑ. නමුත් අර මේ මට කොළඹ විශ්වවිද්‍යාලයට එන්න හේතු උනේ ජී.ආර්. ජයවර්ධන මහත්තයාගේ අර 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත. ඔය පනතෙන් එවකට තිබූ එකම විශ්වවිද්‍යාල කීපයකට කැඩුවා. එතකොට දැන් පෙරදින විශ්වවිද්‍යාලය වෙනමයි, කොළඹ විශ්වවිද්‍යාලය වෙනමයි, කැලණිය විශ්වවිද්‍යාලය වෙනමයි, මේ විදිහට ගොඩක්. ඒ නිසා දැන් කොළඹ විශ්වවිද්‍යාලයට පුළුවන්කම තිබුණා පෙරදින විශ්වවිද්‍යාලයෙන් අහන්න නැතුව මාව ගන්න. දැන් ඉස්සෙල්ලා එක විශ්වවිද්‍යාලයක් තියෙන කාලේ බෑනේ. ඉතින් ස්ටැන්ලි විජේසුන්දර මහත්මයා මාව ගත්තා. ඊට පස්සේ සිද්ධ වෙච්ච දේ මට එදවස්වල කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිතාංශයේ අංශාධිපති වෙලා හිටියේ මහාචාර්ය අපසිංහ. ඔබතුමා හොඳින් දන්න මහාචාර්ය අපසිංහ මහත්මයා. එතුමා මට බාර කෙරුවා ක්වොන්ටම් භෞතික විද්‍යාව උගන්වන්න කියලා විශ්වවිද්‍යාලේ ශිෂ්‍යයන්ට. මම දන්නේ මේ ජානකත්තේ පන්තියේ දේශනවලට සහභාගී වුණාද කියලා. මේ කොහොම වෙතත් ක්වොන්ටම් භෞතික විද්‍යාව උගන්වන්න මට බාර දුන්නා. දැන් මේ උගන්වන එකේ දෙයක් තියෙනවනේ. ඉගෙන ගන්නවට වඩා උගන්වනකොට තමයි අපි යමක් ඉගෙන ගන්නෙ. ඉගෙන ගන්න කාලේ කිසිම දෙයක් ඇත්තටම ඉගෙන ගන්න නැහැ. උගන්වනකොට තමයි ඉගෙන ගන්නෙ. ඉතින් මේක මම ඉගෙන ගත්තේ එහෙම තමයි. මට තේරුණා ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේකේ. ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන කියලා තියෙනවා. ක්වොන්ටම් භෞතික විද්‍යාවේ මහාචාර්යවරයෙක් වෙලා හිටිය නැත්නම් භෞතික විද්‍යාව සෛද්ධාන්තික භෞතික විද්‍යාවේ මහාචාර්යවරයෙක් හිටිය. මේ සෛද්ධාන්තික කියලා කියන්නේ මේ තියරිටිකල් කියන තියරිටිකල් ෆිසික්ස් කියන එක. එහෙම නැත්නම් ඒක ප්‍රවාදාත්මක භෞතික විද්‍යාව කියලා කියන්න පුළුවන්. ඒකේ මහාචාර්යවරයෙක් වෙලා හිටිය රිචඩ් ෆයින්මාන් මහත්මයා. එයා නොබෙල් තෑග්ග දිනපු එක්කෙනෙක්. මම ලොකු දෙයක් කියනවා නෙවෙයි. එතුමා කියලා තිබුණා ක්වොන්ටම් භෞතික විද්‍යාව කාටවත් තේරෙන්නේ නැහැ කියලා. කාටවත් තේරෙන්නේ නැහැ. එතුමාට තේරෙන්නේ නැහැ. හැබැයි එතුමා ක්වොන්ටම් භෞතික විද්‍යාව ශිෂ්‍යයන්ට උගන්වනවා. ශිෂ්‍යයන්ට උගන්වන විතරක් නෙවෙයි. ඒ පිළිබඳව එතුමා පරිශ්‍රණත් කරනවා. මේ කාටවත් මේක තේරෙන්නේ නැහැ කියලා එතුමා කිව්වා. මම ඔක දැනගෙන හිටියා මේ මෙහෙම දෙයක් කියලා තියනව නේද කියලා. ඉතින් මටත් හරි ආසයි මේක දැනගන්න. ඇයි මොකද කියලා. පස්සේ මට තේරුණා ඇයි මේක තේරෙන්නේ නැත්තේ කියලා. මම ඒක විස්තර කරන්න යන්නේ නැහැ. මොකද ඒක විස්තර කරන්න ගියොත් එහෙම ඔබතුමන්ලාගෙන් භාගයක් විතර ගෙදර යනවා. ඒ දේශනය ඊට පස්සේ නීරස වෙනවා. ඒ නිසා මම මේක විස්තර කරන්න යන්නේ. නමුත් මට තේරුණා ඇයි මේගොල්ලන්ට තේරෙන්නේ නැත්තේ කියලා. ඒකත් එක්ක මට තේරුණා ඇයි මට විද්‍යාඥයෙක් වෙන්න බැරි වුණේ කියලා. ඒ ක්වොන්ටම් භෞතික විද්‍යාවේ ඒ විදිහට තේරුම් ගන්න නම් එක්තරා පරීක්ෂණයක් තියෙන සුප්‍රසිද්ධ පරීක්ෂණයක්. මම පරීක්ෂණය විස්තර කරන්නේ නැහැ. ඒකට කියනවා ද්විත්ව සිදුරු පරීක්ෂණය කියලා. ඩබල් ස්ලිට් එක්ස්පෙරිමන්ට්. විද්‍යාවේ මහා ප්‍රසිද්ධ පරීක්ෂණයක්. ඒක විස්තර කරගන්න බෑ බටහිර අයට. ඇයි ඒක එහෙම වෙන්නේ? ඒක වෙනවා නම් ඒක වීමේදී කියන්න වෙනවා මේ සිදුරු දෙකකින් එක අංශුවකට එක වෙලාවට යන්න වෙනවා කියලා. මේක තමයි ප්‍රශ්නේ. ඒක බටහිර චින්තනයේ කියන්න බෑ. අපිට කියන්න පුළුවන්.
අපිට කියන්න පුළුවන්. මොකද අපේ සංස්කෘතියේ අපි දන්නවනේ කොහොමද ඉතින් අපේ සංස්කෘතියේ මිනිස්සු එක වෙලාවෙ 3-4 දෙනෙක් ඉන්නවනේ. එහෙමත් ඉන්න කට්ටිය ඉන්නවනේ. ඉතින් මේවා මම අපේ සංස්කෘතියනුත් දැනගෙන හිටියා මේ මිනිස්සු ගැන නෙමෙයි. මේ චුල්ලපන්තක තිස්ස හාමුදුරුවෝ ගැන මේ හාමුදුරුවෝ රහත් වුණාට පස්සේ අර ගිහිල්ලා බලනකොට 500 නමක් ඉන්නවලු ශාලාවේ එක වෙලාවේ. මම නාද දෙවියෝ ගැනත් අහලා තිබුණා. පස්සේ ඒක තහවුරු වුණා. නාද දෙවියන්ටත් එක විට 6 තැනක ඉන්න පුළුවන් කියලා. ඉතින් මට ප්‍රශ්නයක් වුණේ මේක ඇයි මේ සිදුරු දෙකකින් එක සැරේට යන්න පුළුවන් කියන එක. අපේ සංස්කෘතිය ඒක තේරුම් ගන්න පුළුවන්. හැබැයි අපේ සංස්කෘතිය ඒක තේරුම් ගන්න පුළුවන් කියන එක බටහිර මිනිස්සු තේරුම් ගන්න නැහැ. මේක හරි කරදරයක් නේ. අපිට තේරෙනවා බටහිර මිනිසුන්ටයි මේක තේරෙන්නේ නැත්නම් මොකද ඒගොල්ලන්ගේ සංස්කෘතිය ඒකාංශයකට ඉන්න පුළුවන් එකම තැනයි. තැන් දෙකක ඉන්න බෑ එක වෙලාවට. ඒක තේරෙන්නේ නැති නිසා අර ක්වොන්ටම් භෞතිකේ තේරෙන්නේ නැහැ. අපිට තේරෙනවා. අපිට තේරුණාට අපිට තේරෙන එක ඒගොල්ලන් තේරුම් ගන්න නැහැ. ඒගොල්ලෝ විශ්වාස කරන්නේ නැහැ. කොහොම හරි ඕක තමයි ප්‍රශ්නේ. මට තේරුණා ඇයි මට විද්‍යාඥයෙක් වෙන්න බැරි. මොකද මට බටහිර විදියට අර ඒගොල්ලන්ගේ සංස්කෘතියේ න්‍යායේ හිතන්න බැරි නිසා. හිතන්න බෑ. ඉතින් අපි දැන් ලොකුවට කතා කරනවා අපිට බටහිර මේ ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් උච්චාරණය සහිතව අපිට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. එහෙම කියනවනේ. මොනතරම් හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වුණත් ඉංග්‍රීසිකාරයෙක් වගේ හිතන්න බෑ. මොකයි ප්‍රශ්නේ? ඉංග්‍රීසිකාරයෝ විදියට කතා කරන්න පුළුවන්. දැන් මම මේ ජනාධිපතිතුමාත් එක්ක කතා කරලා හිටියේ අපේ දැන් මේ මගුල් ගෙවල් වලට ගියාම මේ කොල්ලෝ ඇවිල්ලා කතා කරනවා. ඉස්සර කාලේ වැඩිහිටියෝ කතා කරපු එක වෙනකොට දැන් කොල්ලෝ ඇවිල්ලා කතා කරනවා. උන් කතා කරන්නේ කොහොමද මොනවද? උන් යාළුවනේ කොහොමද? අපිට අවශ්‍ය නැහැනේ ඒක කතා කරන්න. අපිත් ඉතින් යාළු වෙලා තියෙනවානේ. අපිට ආයු කමුතුෙන් කියන්න දෙයක් තියෙනවා. මේක ඇයි මෙහෙම කතා කරන්නේ? එහෙම කතා කරන්නේ ඉංග්‍රීසිකාරයන්ගේ බටහිර මගුල් ගෙවල් වලත් ඔය වගේ කතා කරනවා. ඒගොල්ලන් සෞදිය පුරනවා ටෝස්ට් එක කියලා නිකන් සෞදිය පුරනවා. ඒක කරන්න හදනවා මෙතන. හැබැයි ඒක කරන්න ගියාට අර වගේ නෙවෙයි කරන්නේ. මේක වෙනසක්. මෙතන නිකන් බොරු වල්පල් කතන්දරනේ කියන්නේ. මේ බටහිර විදියට අපිට හිතන්න බෑ. නමුත් අපි ඒක කරන්න හදනවා. එහෙම එකක් මෙතන තියෙන. හිතන්න බෑ. ඒක කරන්න හදනවා. ඉතින් ඔහොම තමයි මේක තියෙන්නේ. ඉතින් මට මේක තේරුණා. ඊට පස්සේ මට හුඟා දේවල් තේරෙන්න පටන් ගත්තා. මේ දෙවිදියක්. හරි විදි රාශියක්. අපි එක එක්කෙනා හිතන්නේ එක විදියට. එක එක්කෙනා හිතන්නේ එක විදියට. නමුත් බටහිර මිනිස්සු අපිට කියන්න ලෑස්ති වෙනවා උඹලා ඔක්කොම හිතන්න ඕනේ එකම විදියට. මේක තමයි ප්‍රශ්නේ. අපි ඔක්කොම අපිට පොඩි කාලේ ඉඳන් කියනවානේ සාමාන්‍ය උෂ්ණත්වය මිනිහෙක්ගේ සාමාන්‍ය උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 98.4යි. මේක පුදුම කතාවක්. ඇයි මේ හැම එකාගේම උෂ්ණත්වය අංශක 98.4 වෙන්නේ? එහෙම වෙන්නේ නැහැ. ඒක නිකන් මේ සාමාන්‍ය එකක් නෙවෙයි කියන්නේ. දැන් අපි කියනවානේ සමහර උන්ට උණ තියනවා කියලා හැමතිස්සෙම දේශපාලන උණයි අර උණයි සාහිත්‍ය උණයි අරකයි මේකයි කියලා. උණකාරයෝ කියලා අපි කියන්නේ. මේ එක එකගේ උණ වෙනස් බැලුවොත් එහෙම. හවුද අපි බලන්නේ නැහැ. අපි කවුද හැම එකාගේ මුණ කටුව තියෙද්දි බලන්නේ නැද්ද මේ උඹගේ උණ මොකද්ද කියලා? නෑනේ. මේ එක පොදු සම්මුතියකට එක පොදු අච්චුවකට එක පොදු මිම්මකට ගන්න හදනවා මේ බටහිර මිනිස්සු. හරියට අර මේ අච්චුවෙන් කැවුම් හදනවා වගේ. අච්චු කැවුම්. මම වට කියන්නේ අච්චු කැවුම් කියලා. එක අච්චුවකට ඔක්කොම මිනිස්සුන්ව ගන්න හදනවා.
අපි ඔක්කොම ලෙඩ වුණාම අපිට දොස්තර මහත්තයා බෙහෙත් දෙන්නේ දොස්තර මහත්තයා ඉන්නවා. දොස්තර මහත්තයා බෙහෙත් දෙන්නේ මෙන්න මේක ඩෝස් එක ගනින්. මිලිග්‍රෑම් 2.5 හරි මාක් හරි. මෙහා මේකට මිලිග්‍රෑම් 2.5ක් දුන්නම හරියනවද? මම ඉස්සර කාලේ කියන්නේ මගේ ලෝකේ ලියලා ඒ කාලේ බෙහෙත් ගන්න ගියා බොරුපන හිටියා වෙද මහත්තයෙක්. සමහර අය දන්නවා. ඉතින් මේ වෙද මහත්තයාට කියන්නේ කිලිටු වෙද මහත්තයා කියලා. අහලා තියෙනවද මන් දන්නේ නැහැ. කිලිටු වෙද මහත්තයා ගියා මම එක එක ඒවා කතා කරනවා. අපේ තියෙනවා ඩෝස් එක නෙවෙයි අපිට දෙන්නේ. අපිට දෙන්නේ මිලිග්‍රෑම් 2.5 නෙවෙයි. අපිට දෙන්නේ අටපත එකට හිඳුවා. ඉතින් මම දවසක් වෙද මහත්තයාගෙන් ඉති වෙද මහත්තයා මේ අටපත කිව්වම මේ මොකද්ද මේ පත? මිම්මක් දැන් මම අර පුරුදු වෙලා තිබුණ විදියනේ මිම්ම. මං කිව්වා ඉතින් අපේ ගෙදර තියෙන මේ පිගාන මේ කෝප්පේ නෙවෙයි අනිත් ගෙදර තියෙන්නේ. වෙද මහත්තයා ඒක තමයි. ඔබතුමා හරි මහත්තයා හරි මොකක් හරි මට කියන්න නැති. ඔබතුමා පුරුදු වෙලා තියෙනවානේ කෝප් එකට. අන්නේ කෝප්පෙන් 8ක් තමයි එකට හිඳවන්න ඕන. නමුත් නැතුව අල්ලපු ගෙදර කෝප්පෙන් 8ක් නෙමෙයි. මේක තමයි කිව්වේ. මොකද්ද ඒ කිව්වේ? මේ මගේ ලෝකයේ කෝප්පේ ගැන ඔය කියන්නේ. මගේ ලෝකයේ කෝප්පේ අනිත් එක්කෙනාගේ ලෝකයේ කෝප්පෙන් වෙනස්. මගේ ඩෝස් එක ඔයාගේ ඩෝස් එකෙන් වෙනස්. නමුත් බටහිර දොස්තර මහත්තයා ඒක කියන්නේ නැහැ. ඒක අච්චුවට දානවනේ. ඉතින් මේක තමයි මේකේ මුල. මේ බටහිර මිනිස්සු 15 වෙනි සියවසෙන් පස්සේ මුළු ලෝකෙටම එක දෙයක් දුන්නා. එක දැනුමක්. එක දැනුම් අපි ටැග් පඬිත වෙනකොට කියන එක දැනුම් පද්ධතියක් දුන්නා කියලා. කොහමද එක දැනුමක් අපිට දීලා තියෙනවා. මේ දැනුම තමයි අපිට හැමදාම ඉස්කෝලේ ගිය දවසේ ඉඳලා විශ්වවිද්‍යාලයේ ඊට පස්සෙත් දෙන එකම දේ ඕකයි. පොඩි පන්තියේ දැන් නම් මොන්ටිසෝරි පන්තියේ ඉඳලා මොන්ටිසෝරි පන්තිය කියන තමයි දන්නේ මොන්ටිසෝරියේ ඉඳලා විශ්වවිද්‍යාලයේ දක්වාත් ඊට පස්සේ වුණා පශ්චාත්තුපාදයක් කරුවොත් ඒ පශ්චාත්තුපාදියටත් ඊට පස්සේ මේ පර්යේෂණ කියලා එකක් කරනවානේ. ඒ සඳහා මේ ඔක්කොටම එකම දෙයක් නේ කරන්නේ. එකම දෙයක් තමයි කියන්නේ. ඒක ඒ අච්චුවට අපි වැටෙන්න ඕන. අච්චුවට වැටෙන්න පුළුවන් එක ටික ටික උඩට යනවා. අච්චුවට වැටෙන්න බැරි එක හැලෙනවා. එච්චරයි නෙවෙන්නේ ඉස්කෝලේ. දැන් ඒක හැලෙන්නේ නැති වෙන්න මේ අධ්‍යාපන ක්‍රමයක් හදලා තියෙනවානේ. දැන් ඕන එකෙකුට උසස් පෙළට දක්වා යන්න පුළුවන් කියලා මේ අපේ ගරු අධ්‍යාපන ඇමතුමා කියලා තියෙනවා. එතුමා මන් දන්නේ මොන තරම් විභාග සමත් වෙලා තියෙනවද කොහොම හරි එතුමාගේ මේ ජීවිතෙන් ආදර්ශයක් අරගෙන එතුමා එහෙම කරනවා වෙන්නත් පුළුවන්. කොහොම හරි මේ එක අච්චුවකටනේ අපිව දාන්නේ. දැන් මේ අච්චුවේ අපි යනවා. ඉතින් බටහිර මිනිස්සු ඕක තමයි කියන්නේ. මුළු ලෝකෙටම මේ අච්චුව දීලා තියෙනවා. අපිට කියන ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් තමයි හොඳම විශ්වවිද්‍යාල ඒ කාලේ. දැන් නෑ. දැන් කියන්නේ හාවර්ඩ් ප්‍රින්ස්ටන් හාවර්ඩ් MIT ඔයනේ දැන් කතා කරන්නේ. අපේ කාලේ කතා කරුවේ ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් වලින්. මට ওই ශිෂ්‍යත්වයේ හම්බෙලා මම අධ්‍යාපන අමාත්‍යාංශයට ගියාම මට ඒ දවස්වල අපේ විද්‍යාල්පතිතුමා අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙක් හැටියට සේවය කරා. එතුමා මගෙන් ඇහුවේ මොකද දැන් කොහොමද හොඳයි ශිෂ්‍යත්වය හම්බුණා කොහෙද යන්නේ මම කිව්වා සසෙක්ස් විශ්වවිද්‍යාලයට. ඒ මන්ට ඔළුව අත ගහගත්ත. ඇයි කේම්බ්‍රිජ් යන්නේ නැත්තේ? මගෙන් ඇයි කේම්බ්‍රිජ් යන්නේ නැත්තේ? මට හේතු තිබුණා කේම්බ්‍රිජ් නොයන්න. මොකද මට ඕන කරන විෂය මේ විදිහට හදාරන්න පුළුවන් හොඳම මහාචාර්යවරයා ඒ දවස්වල හිටියේ සසෙක්ස් විශ්වවිද්‍යාලේ. කොහොම හරි මේ වගේ ආකල්ප අපිට තිබෙනවනේ. මේ අපේ පොඩි කාලේ ඉඳලා අපිට දීලා තියෙන ආකල්ප ටිකක් තියෙනවා. ඒ දැනුම් පද්ධතිය අපි මෙතන ඉන්නවා.
ඉතින් මගේ ලෝකේ ලිව්වේ ප්‍රධාන වශයෙන්ම මේ විදියට එකම දැනුම් පද්ධතියක් නෙවෙයි ලෝකේ තියෙන්නේ. දැනුම් පද්ධති වෙනස් වෙනවා. එක එක්කෙනාගේ දැනුම වෙනස්. මගේ දැනුම ඔබේ දැනුමෙන් වෙනස්. සහ මේ අපිට දැනගන්න කියලා එකක් නැහැ දැනුමක්. මේ ලෝකයක් කියලා එකක් තියෙනවා. මේ ලෝකේ දැනුමනේ අපි ලබා ගන්න කියලා අපි කියන්නේ නෙවෙයි. තාමත් මේ ළමයි කියන්නේ එමයයි. මගේ ලෝකේ ඉඳලා අවුරුදු 30ක් වුණත් තාම ළමයි කියන්නේ මේක මොකක්ද කියලා දැනගන්න. මේ මයික්‍රොෆෝනේ වැඩ කරන්නේ කොහොමද? ලෝකේ කොහොමද? ඇයි පොළොව ඉර වටා යන්නේ? මේ දැනුමක් නේ. මේ දැනුම ඔක්කොටම එක දැනුමක්. මේ දැනුම ලබා ගන්න විදිය තමයි කියන්නේ. ඒ දැනුමක් මේ ලෝකයක් තියෙනවා. අපෙන් බාහිරව ලෝකයක් තියෙනවා. මේ ලෝකයේ පිළිබඳ දැනුම අපි ලබා ගන්න ඕන. ඒක කරන්න පුළුවන් එකම එක විදිහයි තියෙන්නේ බටහිර විද්‍යාව අනුව. ඕක තමයි කියන්නේ. ඉතින් මම මගේ ලෝකේ ලියලා කිව්වේ නැත ඔහොම නෙවෙයි වෙන්නේ. මේ ලෝකයක් කියලා එකක් නැත. දැන් ටිකක් අමාරු ප්‍රශ්නයක් තමයි. ලෝකයක් කියලා එකක් නැත. මේ සියල්ල අප විසින් නිර්මාණය කරනු ලබන දේවල්ය. ඒවා අපේ ඉන්ද්‍රිය පද්ධතියට සංස්කෘතියට සහ මනසට සාපේක්ෂව තමයි අපි මේක කරන්නේ කියලා නිර්මාණය කරන්නේ. මේ මොකක් හරි තියෙන එකක් සාපේක්ෂව වෙනවා නෙමෙයි. මේක අපි අමුතුවෙන්ම නිර්මාණය කරනවා. මේ නිර්මාණය කරන නිසා තමයි අපි සංසාරේ ඉන්නේ මට තේරෙන විදියට. ඔය නිර්මාණය කරන්න නැතු වෙනවා නම් මේකෙන් චුත වෙන්න පුළුවන් සංසාරේ. චුත වෙලා කොහොත් යනවා නෙමෙයි. චුත වෙනවා කියුවා මිනිස්සු හිතන්නේ මෙතනින් චුත වෙලා තවත් තැනකට යන නැහැ. චුත වෙනවා කියන්නේ එකට එතන චුත වෙනවා කියන්නේ මේ පැවැත්ම ඉවරයි. ඔච්චරයි. සංසාර පැවැත්ම ඉවරයි. ඉතින් ඕක තීරුම් ගත්තට පස්සේ මේ චින්තනය කියන සංකල්පයක් මම ඇති කෙරුවා. චින්තනය කියන සංකල්පය මේ ඔක්කොම ඇති වෙන්නේ යම් කිසි චින්තනයක් තුළ. මේ අලුත් චින්තනයට මම කිව්වා නමක් දැම්මා. ඒ දවස්වල මගේ ලෝකේ තියෙන යුදෙව් චින්තනය කියලා. පස්සේ මට ඕක මම පොඩ්ඩක් වෙනස් කෙරුවා. ඒකට දැන් මම කියන්නේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය කියලා. දැන් ඕම ඉන්න දවස්වල තමයි අමරසේකර මහත්මයා ජාතික චින්තනය කියන සංකල්පය අපිට හඳුන්වලා දුන්නේ. එතුමා ඒක මට මතක හැටියට මට නම හරියට මතක නැහැ. නමුත් අන්ද්‍රේව් හරි කවුරු හරි කියලා පුද්ගලයෙක්. මේ රුසියන් විප්ලවය ගැන ලියනකොට රුසියන් විප්ලවයේ සිද්ධ වුණේ කොමියුනිස්ට් වාදයක් මාක්ස්වාදයක් හින්දා නෙවෙයි රුසියාවේ නැෂනල් තෝට් කියන එක නිසා ඒක. එතුමා ඒක ජාතික චින්තනය හැටියට හඳුන්වනවා. දැන් මටත් තියෙනනේ චින්තනය කියලා සංකල්පයක්. මම ඉතින් මගේ චින්තනය අමරසේකර මහත්මයාගේ ජාතික චින්තනයට කත කියන වචනේ ඒක යට කෙරුවා හරි පාවා දුන්නා හරි ඕන එකක් කියාගන්න කමන්නේ. එතුමාගේ ජාතික චින්තනය හැටියට මම මේක බාරගත්තා. මගේ මේ ජාතික චින්තනය කියන එක මම අර්ධයක්වා අපේ සංස්කෘතියේ අපේ සිංහලයන්ට සිංහල බෞද්ධයන්ට තියෙන චින්තනය තමයි මේ ජාතික චින්තනය කියලා. ඒ විදිහට තමයි මේ කතන්දරය ඇති වුණේ. දැන් ඊට පස්සේ අපිට තියෙන මේ ජාතික චින්තනයත් එක්ක හරි මේ චින්තනයත් එක්ක මේ චින්තනය තව දේවල් විස්තර කරන්න ඕන. ඒක පස්සේ දවසක මම කරන්නම්. ඒ සඳහා මම මේකේ දැන් දෙවනි පොත මම ලියන්න අදහස් කළා තියෙනවා. තාම ලිව්වේ නෑ. අකුරක් වල ලිව්වේ නෑ. ඒ පොතේ නම නම් මම පොතට නමක් නම් දාලා තියෙනවා. පොතේ නම තමයි බොරු සහ පට්ටපල් බොරු. තාම අකුරක් වල ලිව්වේ නෑ. නමුත් මට පුළුවන් වුණොත් මම ලියන්නම්. බොරු සහ පට්ටපල් බොරු. දැන් මේ කතන්දරේ එතකොට අපි කියන අපිට සාපේක්ෂව තමයි මේවා වෙන්න ඕන කියලා. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම ඉගෙන ගත්තේ ගණිතය සහ භෞතික විද්‍යාව. ගණිතය කිව්වත් ව්‍යවහාරික ගණිතය සහ භෞතික විද්‍යාව. ශුද්ධ ගණිතය ඉගෙන ගත්තා තමයි. නමුත් ශුද්ධ ගණිතය මම
උපාධියෙන් පස්සේ ශුද්ධ ගණිතය ගැන එච්චර හැදෑරීමක් කෙරුවේ නෑ. මේ දැන් මේ ඊයේ පෙරේද මම ආයෙසරක් එක පොඩ්ඩක් හදාරන්න පටන් ගත්තා. මොකද මේක ශිෂ්‍යයෙක් ඉන්න මේ ශාස්ත්‍රපති විද්‍යාපති උපාධිය සඳහා සූදානම් වෙන එයාට උපදෙස් දෙන්න. ඉතින් කොහොම හරි දැන් මේ ප්‍රශ්නය මම පොඩ්ඩක් කියන්නම්. 15 වෙනි සියවසේ මේ අලුත් ලෝකයක් ඇති වුණා. එතෙක් කල් තිබුණු කතෝලික චින්තනය මත පදනම් වෙච්ච ලෝකයේ වෙනුවට වෙනත් චින්තනයක් මත පදනම් වෙච්ච ලෝකයක් ආරම්භ වුණා. මේක ඉස්සෙල්ලම දැනුනේ කලාකාරයන්ට. කලාකාරයෝ විශේෂයෙන්ම චිත්‍ර ශිල්පීන් මිචලාන්ජිලෝ ගැන අහලා ඇති. ප්‍රතිමා ශිල්පිකාරයන්ට මේගොල්ලන්ට තමයි ඉස්සෙල්ලාම දැනුනේ මේ අලුත් ලෝකයක් දැන් බිහි වෙනවා කියලා. අලුත් චින්තනයක්. ඒ චින්තනය බිහි වුණාට පස්සේ මෙතන මහා පුදුම කර්මයක් වුණා. කර්මයක් වුණා. ඒකට කරන්න දෙයක් නැහැ. මම වගේ කියන්නේ ඒකට. මම මොන කරන්නද? මේ චින්තනයේ ප්‍රධාන තැන ලැබුණේ මේ චින්තනයේ තියෙන විශේෂ ලක්ෂණ. එකක් තමයි විශ්ලේෂණය. එතෙක් කල් තිබුණු සාමූහිකත්වයේ සහ සංයුක්තව හිතන එක මේ සමස්තයක් හැට හිතන එක. කතෝලික කියන එකේ තේරුම සමස්තය කියන එක. ඒ සමස්තයක් හැට හිතන එක වෙනුවට මේ විශ්ලේෂණාත්මකව හිතන්න පුරුදු වුණා. තවත් දේවල් තියෙනවා ඔකේ. ඒකත් එක්ක ඔය විද්‍යාඥයෝ ඉස්සරහට ආවා. විශ්ලේෂණය කරන්න පුළුවන් අය. ඒකෙත් එක්ක මොකද වුනේ? භෞතික විද්‍යාව සහ ගණිතය ඉහළම තැනකට ආවා. කරන්න දෙයක් නැහැ. දැන් මේ මම මේ විෂයන් හදාරපු නිසා කියනවා නෙමෙයි. ඒවා ඉස්සරහට ආවා. ඉස්සරහට ආවා විතරක් නෙමෙයි. ඊට පස්සේ ගණිතය සහ භෞතික විද්‍යාව දිහා බලාගෙන තමයි රසායන විද්‍යාව, ජීව විද්‍යාව මේ විද්‍යාවන් ඔක්කොම හැඩගැසුනේ. දේශපාලන විද්‍යාවද, ආර්ථික විද්‍යාවද මේ හැම එකම. සහ අවසානයේදී සාහිත්‍යයත් හැඩගැසුනේ ඒ විදිහටයි. සාහිත්‍ය විචාරයත් කෙරෙන්නේ භෞතික විද්‍යාව අනුව. මම එක කියනවා මේ සමහර මේගොල්ලන් මේ අඟුටු මිට්ටු වගේ භෞතික විද්‍යාව පිටිපස්සේ යනවා කියලා. මම මේක කියන්නේ මේ කාටවත් අගෞරව කරන්නවත් මම භෞතික විද්‍යාව ඉගෙනගෙන තිබුණ නිසාවත් නෙවෙයි. භෞතික විද්‍යාවත් මම භෞතික විද්‍යාව තරම් පට්ටපල් බොරුවක් ලෝකේ නැහැ. මම එහෙම කියන මිනිහා භෞතික විද්‍යාව මහා ගෞරවයක් දෙන්නේ නැහනේ. නමුත් මේක තමයි වුනේ. මේ අනිකුත් දේවල් මේක පස්සේ ඒකේ ආකෘතිය විදිහට මේවා හැඩ ගැහුණා. දැන් ඔයක ඔහොම තියෙනකොට ඔහොම තියලා විශ්ලේෂණය මේ වියුක්තව හිතන විදිය මේවා ගිහිල්ලා අපි දැන් හති වැටිලා මේ බටේර මිනිස්සු 1930 ගණන් වල මේ ලෝකේ වෙනස් වෙන්න පටන් ගත්තා. ප්‍රධාන කාරණා දෙකක් මම මේ ගණිත පාඩමක්වත් භෞතික පාඩම විද්‍යා පාඩමක්වත් උගන්වන්න හදනව නෙමෙයි. ගණිතයේ ගර්ඩල් ප්‍රමේය කියලා එකක් ඇති වුණා. ගර්ඩල් කියලා මිනිස්සෙක් ජර්මන් කාරෙක්. ජර්මන් මිනිස්සු හරිම බුද්ධිමත් මිනිස්සු මොන වුණත් ඒගොල්ලන්ගේ සංස්කෘතියේ ඒ යුදෙව් එක්ක ලැබපු ඒ කල්පනා ශක්තියක් තියෙනවා අපිට වඩා වෙනස් විදියකට ඒගොල්ලන් හිතනවා. වියුක්තව හිතන්නේ ඒකේ අන්තිම ඉහළම මිනිස්සු තමයි යුදෙව්. දැන් මේ ගර්ඩල් ප්‍රමේයන් කියන්නේ මොකද්ද? මේක හරි වැදගත් ප්‍රමේයක්. ගණිතයේ තියෙනවලු ගණිතය නෙමෙයි එයා කතා කරේ එයා කතා කරේ මහා ගණිතයටත් වඩා වියුක්ත දෙයක් ගැන. දැන් මේ ගණිතයත් එපා වෙච්ච මිනිස්සු කොහොමද ගණිතයටත් වඩා වියුක්ත දෙයක් ගැන කතා කරන්නේ? මම ඒ කියන්නේ නැහැ. කියන්න ගියොත් එimhe බුදුමලට මේක එපා වෙනවා. එතුමා කිව්වේ එතුමාගේ ඒ ෆෝමල් ලොජික් කියන මේ විශේෂ ශාස්ත්‍රයේ නැත්නම් රූපික න්‍යාය කියන එකේ මේ යම් වාක්‍ය තියෙනවා. වාක්‍ය මේ මම මෙහෙම කිව්වම තේරෙන්නේ නැහැ. නමුත් තේරෙන්නේ නැති වුණත් මම කියන්න ඕන. ඒකනේ මට තියෙන කරුමේ. කාටවත් තේරෙන්නේ නැති වුණත් මම කියනවා. දැන් මේ වාක්‍ය තියෙනවා. වාක්‍යයක් කිව්වම ඉතින් මේකේ තියෙන්න ඕනේ උක්තියක් තියෙනවනේ ආඛ්‍යාතයක් තියෙනවනේ අපි සාමාන්‍යයෙන් ඉස්කෝලේ ඉගෙන ගන්න එක තමයි. නමුත් ඒක ඊට වඩා මහා බැරෑරුම් විදියට
වියුක්ත කළා මේ කියන්නේ. මේ බල්ලා බත් කනවද නෑ මන් දන්නේ. මේ මොකෝ හරි බත් කනවනේ. දැන් හාමුදුරනේ කවුද බත් කන්නේ කියලා හරි අමාරුයි හොයාගන්න. මේ කොහොම හරි මේ වාක්‍යයක් යම්කිසි වාක්‍යයක් තියෙනවා. මේ වාක්‍යව ලබා ගන්න විදිහක් තියෙනවා. ගර්ල් කියන්නේ සමහර වාක්‍ය තියෙනවා. ඒවයේ අපි හිතමු වළංගු භාවය කියලා. ඒ වළංගු භාවයේ තීරණය කරන්න බෑ. ඒක වළංගුද නැද්ද කියලා තීරණය කරගන්න බැරි වාක්‍ය අර භාෂාවේ තියෙනවා. ඕක ගණිතයට ගත්තොත් එහෙනම් අපිට කියන්න පුළුවන් ගණිතයේ තියෙනවා සමහර ප්‍රකාශන සත්‍ය නමුත් ඒවා සාධනය කළ ලබා ගන්න බැරි. ඔය 1930 ගණන් වල ඇති වෙච්ච එකක් ක්වොන්ටම් භෞතිකයේත් කියනවා ඔය අනිශ්චය මූල ධර්මය කියලා එකක්. හැම එකක්ම හරියට දැන් ඔය නිව්ටන්ගේ කාලේ කිව්වේ හැම එකක්ම හරියටම කියන්න පුළුවන්. අහවල් දවසේ අහවල් දන අහවල් ග්‍රහ වස්තුව බලා ගන්න පුළුවන්. අහවල් වෙලාවට රොකට්ටුවක් ඇරියොත් එහෙම අහවල් වෙලාවේදී අහවල් තැන තමයි රොකට්ටුව තියෙන්නේ. දැන් මේ ඔක්කොම කඩන් වැටිලා. දැන් අවුරුදු කීයද? දැන් අවුරුදු 100කට කිට්ටු වෙනවා මේවා කඩන් වැටිලා. මේ දෙක ගර්ඩල් ප්‍රමේය සහ ක්වොන්ටම් භෞතිකයේ අනිශ්චිතතා මූල ධර්මය. ලෝකෙම කඩන් වැටලා දැන් කිසිම දෙයක් ගැන කතා කරන්න බෑ නිශ්චිතව. අයින්ස්ටයින්ට උකට හොඳටම කේන්ති කියලා හිටියේ. අයින්ස්ටයින් කිව්වා දෙවියන් වහන්සේ ධාතු ක්‍රීඩා කරන්නේ නැහැ කියලා. මොකද මේක නිකන් ධාතුවක් වැඩේ. කොහොම එනවද අපි දන්නේ නැහැ. ක්වොන්ටම් යාන්ත්‍රිකයේ මේ පරීක්ෂණයක් කරොත් ප්‍රතිඵලය මොකක්ද කියලා කල්ැතුව කියන්න බෑ. මේ ලෝකේ කඩන් වැටිලා දැන්. ඒක තේරෙන්නේ කාටද? කාටවත් නෑ ඒකයි වැඩේ. ඕක තේරෙන්නේ. ඒක අපිට තේරෙනවා. මට තේරුණා කියලා වැඩක් තියනයි. මට තේරෙන්නේ ඒවා මෙලෝ බල්ලෙක් අහන්නේ නෑනේ. අපේ ගෙදර බල්ලෙක්වත් නෑ. බල්ලෙක් හිටින්න අඩු ගන්න උට උවින් අදා කරලා තියෙන ඔබ මේක පිළිගන්නවද කියලා. එහෙමත් නෑ. මට තේරෙනවා මේ ලෝකේ දැන් කඩන් වැටලා තියෙන 1930 ගණන් වල ඉඳලා අර කාරණා දෙක උඩ. මේ බොරු ජාත්‍යන්තරවාදයක් තිබුණා මේ කාලේ. මේ 16 වෙනි 17 වෙනි 18 වෙනි 19 16 පැත්තකට දාන්න 17 18 19 20 මුල බොරු ජාත්‍යන්තරවාදයක්. මේ ජාත්‍යන්තරවාදයේ එන්නේ අර එකම දෙයක්. අර එරික් ලියුවා වගේ මොකද්ද ලෝකේ තනියායක්ද මොකද්ද එකක්. ඒ තනියාය නෑ දැන්. තනියාය කෑලි කෑලි වලට කැඩිලා. තනියායක් නැහැ. ඒක දැන් කාටද තේරෙන්නේ? විද්‍යාඥයන්ට තේරෙන්නේ නැහැ. අවාසනාවකට මේකයි අවාසනාවන්ත වැඩේ. සාහිත්‍යකාරයන්ව කලාකාරයන්ව අර වඩා සංවේදී මිනිස්සු ඉන්නවනේ සමාජයේ. ඒ සංවේදී මිනිසුන් අත පල්ලෙහාටම දාලා තියෙන්නේ. විද්‍යාඥයෝ උඩ ඉන්නේ. ඉතින් සංවේදී මිනිසුන්ට ඒක සංවේදනය වෙන්නේ නැහැ. අය අරගොල්ලෝ නෙමෙයිගේ ලොක්කෝ. ඒගොල්ලෝ කියන විදිහනේ සාහිත්‍ය විචාර ලියන්නේ. වෙන විදියක් නැහැ නේ. දැන් අර කුන්දේරා කියන මිනිහා කියන විදිහට තමයි නවකතා ලියන්න ඕන. මේ රටේ පශ්චාත් නූතනවාදියෝ කියන උන් ටිකට බෑ කුන්දේරා කියන විදිහට නවකතා ලියන්න. ඒ වුණත් උන් ලියලා ඒවට කියන පශ්චාත් නූතනවාදී නවකතා කියලා. ඒවට තෑගිත් හම්බ වෙනවා. දැන් අපි මොනවා කරේ? එහෙමනේ ලංකාවේ තෑගි දෙන්නේ කිසි වැඩකට ඇති ඒවට. නමුත් මේක දැන් මේ මිනිස්සුන්ට සංවේදී නැහැ. මොකද මේ මිනිස්සුන්ට යමක් එන්න අතන ඉඳලා අවුරුදු 100කට වඩා යනවා. ඊට වඩා කාලයක් යනවා. ඒක සංවේදී නැහැ. නමුත් මේ ලෝකයේ මේ ජාත්‍යන්තර වැඩේ දැන් කඩාගෙන වැටෙනවා. කඩාගෙන වැටෙනවා. දැන් ජාතිකත්වය ඉස්මතු වෙනවා. ජාතිකත්වය හැමතැනම ඉස්මතු වෙනවා අර බොරු ජාත්‍යන්තරවාදයේ වෙනුවට. මේ ජාතිකත්වය ඉස්මතු වෙනකොට බොරු ජාත්‍යන්තරවාදයේ කොටස් දෙකක් ඉන්නවා. ඒ කොටස් දෙක තමයි ලිබරල් වාදියෝ ටිකයි
මේ බොරු සමාජවාදියෝ කියන ටිකයි. මේ දෙකොල්ලොම එක්කහ වෙනවා ජාතිකවාදයට විරුද්ධව. ජාතිකත්වයට විරුද්ධව අර ජාත්‍යන්තරවාදයේ කඩන් වැටෙන අවස්ථාවේදී අවදියේදී මේ ලිබරල් වාදියෝ ටිකයි බොරු සමාජවාදියෝ ටිකයි එක්කහ වෙනවා ජාතිකවාදයට විරුද්ධව. ඒක නේද ලංකාවේ වෙලා තියෙන්නේ. ලංකාවේ ව්‍යවස්ථාව හදන්න කියලා දාලා තියෙන්නේ කවුද? රනිල්. මම මේ මෛත්‍රීපාල ගැන කතා කරන්නේ මොකද මෛත්‍රීපාල කිසිම දෙයක් දන්නේ නැහනේ. එයා හෙට උදේ පත්තරේ බලලා තමයි මේවා දැනගන්නේ. එදකන් දන්නේ. එහෙම නැත්නම් එයාට කවුරු හරි ටෙලිෆෝන් කරන්න ඕන. ඔය ටෙලිෆෝන් එකක් තියෙන එක්කෙනෙක් පුළුවන් නම් ටෙලිෆෝන් කරන්න මෙයාට. දැන් එයාර රණවිරුවන්ට ගහපු එක දන්නේ නැහනේ. එයාට කවුරු හරි ටෙලිෆෝන් කරා නම් ඒක නවත්තන්න තිබුණලු. ඇයි මේ කවුරක්වත් ටෙලිෆෝන් කරන්නේ නැත්තේ මෛත්‍රීපාලට? එයා ගැන මම කතා කරන්නේ එයාගේ වැඩක් නැහැ. අනේ මෛත්‍රීපාල කියලා නිකන් ඉන්නවා මිසක්. එහෙම නැත්නම් තව ටිකක් කලන්න කියන අයියෝ සිරිසේන කියලා. ඒක කතා කළ වැඩක් නැහැ. රනිල් කියන්නේ බටහිර සංස්කෘතියේ අන්තිම ඉහළම නියෝජනත්වයේ තියෙන මිනිහ ලංකාවේ. ක්‍රිස්තියානි සංස්කෘතිය මම මේ කතෝලිකයෝ ගැන නෙමෙයි කියන්නේ ක්‍රිස්තියානි ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය තමයි අද ලෝක ආධිපත්‍යය දරන්නේ. මේ ලෝක ආධිපත්‍යය දරන ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතියේ ලංකාවේ නියෝජිතය තමයි රනිල්. මේ රනිල්ට ඕන විදිහට තමයි මේ රට දුවන්නේ දැන්. දැන් රනිල්ට දැන් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න ඕනලු. රනිල්ට දෝන නැහැ. බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියට ඕන ඒක රනිල් ලව්වා තමයි කරව ගන්න තියෙන්නේ. ඒකට මම පස්සේ එන්නම්. දැන් රනිල් මේ සඳහා ගන්නේ කාවද? ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා. ලාල් විජේනායකයි. ජයම්පති වික්‍රමරත්නයි. මේගොල්ලෝ කවුද? මේගොල්ලෝ සමාජකාරයෝ, මාක්ස්වාදියෝ. මගේ පරණ සහෝදරයෝ 1900 මම දන්නේ මම ඉස්කෝලේ යන කාලේ අවුරුදු 18 දී තමයි සමාජ පක්ෂයට බැඳුනේ ජනාධිපතිතුමනි. අර කතාවක් තියෙනනේ අවුරුදු 20 වෙනකොට සමාජවාදියෙක් වෙලා නැති එකත් මෝඩයෙකුයි. අවුරුදු 40කට පස්සෙත් සමාජවාදියෙක් වෙලා ඉන්න එකත් මෝඩයෙක් කියලා. මං කොහොම හරි ඒ දෙකටම අහුවෙන්නේ නැති වෙන ඉතින් මම මගේ ජීවිතේ සකස් වෙලා තියෙනවා කොයි විදිහකට හරි. නමුත් ලාල් විජේනායකයි ජයම්පති වික්‍රමරත්නයි කොහොමද රනිල් වික්‍රමසිංහත් එක්ක එකතු වෙන්නේ? ඒ එකතු වෙන්නේ අර ජාත්‍යන්තරවාදයේ කඩාගෙන වැටෙන වෙලාවකදී ජාතිකත්වයට විරුද්ධව මේ ලිබරල් වාදියෝ කියන මිනිස්සුයි මේ සමාජවාදියෝ කියන මිනිස්සු එක්ක වෙනවා. ඒකයි වෙන එකක් හින්ද නෙමෙයි. දැන් අද ට්‍රම්ප් දිනලා මට හරි සන්තෝෂයි. මගේ ජීවිතයේ සන්තෝෂම දවසක්. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාණෙනි අද සන්තෝෂම දවසක් මට. අද මොකක්ද උනේ? ට්‍රම්ප් ගැන මොකක්ද? මම ට්‍රම්ප් දිනනවා කියලා බොහොම ඉස්සරම හිතුවා. මම මේ දවස්වල ඔය ඒගොල්ලන්ගේ රටේම තමයි හිටියේ. නමුත් බලන්න ට්‍රම්ප්ට විරුද්ධව එකතු වෙච්ච මිනිස්සු කවුද කියලා. ට්‍රම්ප්ට විරුද්ධව එකතු වුණා මුළු සමස්ත ඇමරිකන් එක්සත් ජනපදයේ මාධ්‍ය ටික ඔක්කොම එකතු වුණා. රූපවාහිනීද පුවත්පත්ද හැම එකම එකතු වුණා. නේද ගැව්වා. මේ පොඩි දේවල් අරගෙන වැරදි අරගෙන අරක වැරදි මේක වැරදි ට්‍රම්ප් මෙහෙමයි ට්‍රම්ප් මෙච්චර වගේ මිනිහෙක් අරකයි මේකගේ ගැව්වා. ඊට පස්සේ අර ඔය පටන් ගත්තේ ක්ලින්ටන්නේ හිලරිනේ පටන් ගත්තේ. එයා පටන් අරගෙන කිව්වා ට්‍රම්ප් මේම් ගෑනුන්ට මෙහෙම පිටට තට්ටු කරලා තියෙනවා හරි මේක ගෑනුන්ට අසභ්‍ය කතා කියලා තියෙන හරි මොන තරම් නරක මිනිහෙක්ද ට්‍රම්ප් කියලා ලෝකෙටම කියන්න පටන් ගත්තා.
ඒ ගෑනට මතක් වුණේ ඒ ගෑණිගේ මිනිස්සයා දවල මන්දිරේ අර මේ ඕවල් මන්දිරේ ජනාධිපති කාර්යාලයේ ඉඳගෙනම අර කවුද ගෑනු මිනිස්සෙක් එක්ක මොකක්ද දෙකක් කරුවයි කියලා. ඒක යාට අමතකයි. මෙයාට බනින්න පටන් ගත්තා. දැන් මේ ක්ලින්ටන් නෝනා එහෙම හිලරි කියලා ගමුකෝ ඒක ලේසි. හිලරි නෝනා ඔහොම කියන වෙලාවේදී රිපබ්ලිකන් පක්ෂයේම ලොක්කො ටිකත් ට්‍රම්ප්ට විරුද්ධ වුණා. ඒක වැඩේ. ඔබතුමාට වෙච්ච වැඩේම තමයි. රිපබ්ලිකන් පක්ෂයේ ලොක්කො ටිකත් එක්කහ වුණා. උන් දෙගොල්ලම එක්කහ වෙලා ට්‍රම්ප්ට ගැහුවා. ඉතින් මිනිස්සු හිතන ට්‍රම්ප් පරදී කියලා. ඒ මාධ්‍යයට මුන් යාර මොකද්ද තියෙනවනේ ජනමත විචාරණ කියලා ජනමත විචාරණ නෙවෙයි අපි මේ රෙෆරන්ඩම් එක නෙවෙයි මේ මොකක්ද ඒකට ජනමත විමසුමක්. ජනමත විමසුම් පත්‍ර වලින් දානනේ ඉතින් අපිත් ඔය ජනමත විමසුම් දාන එක ජනමත විමසුම ඔක්කොගෙම කියන්න පටන් ගත්තා ට්‍රම්ප් පරදිනවා කියලා. එක්කෝ ඒ ජනමත විමසුම් පට්ටපල් බොරු කළා. එහෙම නැත්නම් ජනමත විමසුම් වලට පාදක වෙච්ච සංඛ්‍යානයේ පට්ටපල් බොරු. දෙකෙන් ඕන එකක් තෝරගන්න මට කවන්නේ. පට්ටපල් බොරු ඕනේ මොන විදිහකට තේරුම් ගන්න දෙකම පට්ටපල් බොරු මට නම් හිතෙන්නේ. කොහොම වෙතත් ට්‍රම්ප් දිනුවා. මුංගි ඔක්කොම කතන්දර පැත්තකට දානවා. ට්‍රම්ප් මොහොතකටවත් මේ ට්‍රම්ප් දිනුවා කියලා කියන මට සන්තෝෂ වෙන එකක් හින්දා නෙවෙයි. ඇමරිකන් ජාතිකත්වය අද දිනලා තියෙන්නේ. ඒකයි වැඩේ. අර බොරු ජාත්‍යන්තරවාදයේ වෙනුවට හිලරි ක්ලින්ටන්ලගේ ජාත්‍යන්තරවාදයේ වෙනුවට රිපබ්ලිකන් පක්ෂයේ ලොක්කන්ගේ ජාත්‍යන්තරවාදයේ වෙනුවට ජාතිකත්වයේ දිනුවා. ඒක සන්තෝෂයි. මම මෙහෙම කියනවට මාත් එක්ක අමනාප වෙන්න එපා ජනාධිපතිතුමනි. ඔබතුමාටත් ජනවාරි 8 වෙනිදා දිනන්න තිබුණා. ජාතිකත්වයට ඊට වඩා ටිකක් තල්ලු වුණා නම් මම කියන්නේ ඔබතුමාට ට්‍රම්ප්ගෙන් ඉගෙන ගන්න නෙමෙයි. ට්‍රම්ප්ට හුඟක් දේවල් තියෙන ඔබතුමාගෙන් ඉගෙන ගන්න. නමුත් දැන් මේ අලුත් ලෝකයක් නෙමෙයි කඩා වැටිච්ච ලෝකේ 1930 ගණන් වල ඉඳලා කඩා වැටෙන ලෝකේ ජාත්‍යන්තරවාදයේ වෙනුවට ජාතිකවාදයේ ජාතිකත්වය ඇති වෙලා තියෙනවා. අද ලෝකේ 5 දෙනෙක් ඉන්නවා ජාතිකවාදය ගැන කතා කරන ජාතිකත්වය ගැන ඉහළටම කතා කරන්න පුළුවන් මිනිස්සු 5 දෙනෙක්. එක්කෙනෙක් ට්‍රම්ප් තාම ජනාධිපතිවරේ නැහනේ. ජනවාරි මාසේ 20 වෙනිදා තමයි ට්‍රම්ප් ජනාධිපති වෙන්නේ. ට්‍රම්ප්. අනිත් එක්කෙනා චීනයේ ජනාධිපති. රුසියන් අගමැතිද පුටින්. තුන් දෙනයි. මේ ළඟදී පිලිපීනේ ජනාධිපති වෙච්ච මහත්මයා එක්කෙනෙක්. 4 දෙනයි. පස්සේ ඔබතුමා. මේක මම මේ අතිශෝක්තියෙන් කියනවා මෙතුමාගේ මූණ බලාගෙන මේ මූණිච්චාවට කියනවා නේ මම මේ වගේ මොනව ලබා ගන්නද මම. ඒකට නෙවෙයි මම මේ කියන්නේ. අද ලෝකයේ ජාතිකත්වයේ වෙනුවෙන් පෙනී හිටින බලවේගයක් ගොඩනගන්න පුළුවන් 5 දෙනෙක් ඉන්නවා. ඒකට අපි ඕනනම් අලුත් පංචමහා බලවේගය කියලා කියමු. ඒ අලුත් පංචමහා බලවේගයේ එක ප්‍රධාන මුල්ගලක් මේ ඉන්නේ මෙතන. නිකන් හිතා ගන්න. එතුමාගෙන් මම ඉල්ලා හිටින එකම එක දෙයයි ජාතිකත්වයට තව තවත් නැඹුරු වෙන්න. තව තවත් නැඹුරු වෙන්න. එතකොට අපි අර 1930 ඉඳලා 30 ගණන් වල ඉඳලා කඩා වැටෙන ලෝකයේ වෙනුවට අලුත් ලෝකයක් හදන්න පුළුවන්. ඒකේ මහා ප්‍රධාන දායකත්වයක්
ලංකාවට කරන්න පුළුවන්. මේ ගුණදාස අමරසේකර මහත්මයා නිතර කියන කතාවක් තියෙනවා. අර මට මේ මිනිස්යාගේ නම මතක නැහැ. ඔතුමාට මතකද මන් දන්නේ. අර තායිලන්ත උගතා කවුද? තායිලන්ත උගතෙක් ගැන මේ මහත්මයා නිතර කියනවා. කවන්නේ නම ඕනේ. කවන්නේ ප්‍රශ්නයක් නැහැ. එතුමා කියනවා මේ තායිලන්ත උගතා කියනවා මේ ලෝකේ අලුත් විදියකට හදන්න පුළුවන් සංස්කෘතීන් තුනක් රටවල් තුනක් තිබුණාය. එකක් තමයි මියන්මාරය එහෙම නැත්නම් බුරුමේ. අනිත් එක තමයි කාම්බෝජය. අනිත් එක ලංකාව. මේ රටවල් තුනට මේ තියෙන මේ බෞද්ධ සංස්කෘතියත් මේ තේරවාද බෞද්ධ සංස්කෘතිය රටවල් තුනක් හඳුනන. නිකම් සෙල්ලම නෙවෙයි. මේ රටවල් තුනත් එක්ක මේ රටවල් තුනට තමයි මේ අලුත් ලෝකය හදන්න පුළුවන් විභවයක් කියලා කියන්නේ ඒක හැකියාවක් තිබුණේ මේ රටවල් තුනට. නමුත් මතක තියාගන්න බටහිර රටවල් බටහිර ආධිපත්‍ය මේ රටවල් වලට විරුද්ධව ක්‍රියා කරනවා. මම මේක හැමදාම කියනවා. ලංකාවේ සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කරන්නට තමයි මේ බටහිර සංස්කෘතිය හැමතිස්සෙම හදන්නේ. ඒ වෙනුවෙන් තමයි දෙමළ ජාතිවාදයත් ඒගොල්ලන් ඒක ඇති කෙරුවේ. දැන් අර රටවල් තුනෙන් මේ කාම්බෝජය නැති වුණානේ පොල් පොට්ගෙන් පස්සේ ඒක මහා අවුලකට ගියා. ඊට පස්සේ මියන්මාරය නැති වුණා අර අවුන් සාන් සුකි නෝනාවට පස්සේ. ඒකත් නැති වුණා. ලංකාවත් නැති කරන්න හැදුවා චන්ද්‍රිකා නෝනාව එවලා. නමුත් චන්ද්‍රිකා නෝන නැති කරන්න හම්බුන්නේ නැහැ චන්ද්‍රිකා නෝනට. චන්ද්‍රිකා නෝනයි අවුන් සාන් සුකි අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. මේ දෙන්නගේම තාත්තලා මහා යෝධ පුරුෂයෝ ජාතිකත්වය වෙනුවෙන් හිටපු පුරුෂයෝ. ඒ ලංගමනේ පාවිච්චි කරුවේ. අද ඉතුරු වෙලා තියෙන්නේ ලංකාව විතරයි මේ වැඩේ කරන්න. ඒ වැඩේ කරන්න ඉතුරු වෙලා තියෙන ලංකාවේ නායකත්වය දෙන්න පුළුවන් මිනිහා ඔබතුමා. ආයි කවුරුත් ඒ සඳහා ඔබට අනගි සහායක් ලැබෙන ඔබේ සහෝදරයාගේ. ඒකත් කියන්නේ. අපිත් පැත්තක ඉඳලා සහයෝගය දෙන්නම්. අපිට මොන තනතුරක්වත් ඕනේ නැහැ. පැත්තක ඉඳලා අපිත් සහයෝගය දෙන්නම්. ඔබතුමාට ඒක කරන්න පුළුවන්. හැබැයි තවත් ටිකක් ජාතිකත්වයට එන්න. දැන් මම වැඩි කතා කරන්න එක දෙයක් එහෙම නැත්නම් ඒක තවත් පොඩි කොටසක් තියෙනවා මේ කතාවේ කියන්න. ඒ තමයි දෙමළ ජාතිවාදය. ඒක දිග කතාවක්. නමුත් කෙටියෙන් හරි කියන්න ඕන. අදාළ නිසා. මොකද මම කළා තියෙන වැඩේ පහුගිය අවුරුදු 30 බැලුවොත් එහෙම මේ බෞද්ධ සංස්කෘතිය මත ඉඳගෙන අපේ සිංහල සංස්කෘතිය මත ඉඳගෙන අලුත් දේවල් කියන අපේ අලුත් දැනුමක් ගොඩනගපු එක. මේ දෙමළ ජාතිවාදයට එන්නේ ඉස්සෙල්ලා මට නාථ දෙයියෝ ගැන යමක් කියන්න ඕන. මේ බටහිර මිනිස්සු දැනුම ලබා ගන්න විදිය තමයි ඔය විශ්ලේෂණය ඔය විදියට ගිහිල්ලා ඔක්කොම වෙන් කළා කෑලි වලට කඩලා වෙන් කළා විශ්ලේෂණය කළා. මටත් පුළුවන් ඒක මම බෑ කියන්නේ. නමුත් මට ඒගොල්ලන්ගේ සංස්කෘතියේ යම් දේවල් කරන්න බැරි නිසා තමයි මට විද්‍යාඥයෙක් වෙන්න බැරි වුණේ. නමුත් හුඟක් දේවල් මට කරන්න පුළුවන් ඒගොල්ලන්ගේ සංස්කෘතියේ. දැන් ඒක වෙනුවට අපි කියන වෙනත් ක්‍රම තියෙනවා ලෝකේ. දැනුම ලබා ගැනීමේදී එහෙම නැත්නම් මං කියන විදිහට දැනුම නිර්මාණය කිරීමේ එකම විදිහක් නෙමෙයි තියෙන්නේ. අර බටහිර මිනිස්සු අපිට එකම විදිහක් තෝරලා දෙනවා. මෙන්න මේ විදිහටම කරපන් හැමෝම. ඕඩියට ගිය දවස් ඉඳලා ඔබ කියපන් බාබා බ්ලැක් ෂීප් කියලා. ඉතින් අපේ මිනිස්සුත් මොකද කරන්නේ? බාබා බ්ලැක් ෂීප් කියන්නේ බැරන කළු බැටළුවා බාබා කියලා කියනවා. ඒක තමයි අපි ඕක ගන්න එහෙමයි. අපි ඒක සිංහලට පරිවර්තනය කරලා මට බාබා බ්ලැක් ෂීප් ඕක සිංහලට පරිවර්තනය කළා කියන්න ඕනේ.
ඔය කුමාරතුංග මුනිදාස මහත්මයා ලියපු ඕනතරම් කවි තියෙන මේ දරුවන්ට කියලා දෙන්න. තවත් කවි තියෙනනේ අපේ සාහිත්‍යයේ. ඒක කරන්නේ නැහනේ අපි බොහෝ හොඳයි කොයි හැටි වෙතත් අපි කියලා හිටියා මේ දැනුම ලබා ගැනීමේදී අපේ ආධ්‍යාත්මික ශක්තිය වැඩි කරගන්න ඕන. අර විශ්ලේෂණයට යන්නේ ආධ්‍යාත්මික ශක්තිය නැති මිනිස්සු. නිව්ටන්ට ආධ්‍යාත්මික ශක්තියක් මහ එකක් තිබුණේ නැහැ. ඒ මිනිහා කරපු හොර වැඩ කියන්නේ කිව්වොත් මට එළි වෙනකන් කියන්න වෙනවා. ඒක බොහෝ දෙනෙක් දන්නේ නැහැ හඳුන නිව්ටන් කරපු හොර වැඩ. නිව්ටන් කළා තියෙන දේවල්. ඒ නිව්ටන්ගේ නෑදෑයන්ට රසාවල අරන් දුන්නේ එකක් තියෙනවා. ඒ අපි දන්නේ නැනේ අපිට උගන්වන අර ඇපල් ගෙඩිය කතන්දරේ විතරනේ. ඒ ටික අපිට කියලා දෙන්නේ නැහැ. ඒ කොහොම වෙතත් මීට අමතරව ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගත්තොත් අපිට හුඟක් දේවල් කරන්න පුළුවන්. දැනුම ලබා ගැනීමේ ක්‍රම. තමන්ම ආධ්‍යාත්මික ශක්තිය දියුණු කළා මේ ලෝකේ දිහා බලන්න සමස්තයක් හැටියට බලනකොට සමස්තය හැටියට බලන්න බෑ අර විශ්ලේෂණයට හුරු වෙච්ච මිනිහෙකුට. එහෙම බලන්න. ඒ තරමටම ආධ්‍යාත්මික ශක්තියක් දියුණු කරගන්න බැරි මිනිහෙක් ඉන්නවා නම් ආධ්‍යාත්මික ශක්තිය යම් ප්‍රමාණයකට දියුණු කරන්න පුළුවන්. අර ආධ්‍යාත්මික ශක්තිය දියුණු වෙච්ච මිනිස්සු එක්ක ගනුදෙනු කරන මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න. ඒ කියන්නේ දිව්‍යොත් එක්ක ගනුදෙනු කරන අයෙක් ඉන්නවා නම් දෙවියොත් එක්ක ගනුදෙනු කරන්න අවශ්‍ය කරන ශක්තිය ලබා ගන්න. ඒ කියන්නේ මෙයාට බෑ දෙවියෝ වගේ මේ දෙවියෝ කිව්වම පොඩ්ඩක් මතක තියාගන්න මේ හොර දෙවියොත් ඉන්නවා ලංකාවේ වගේම තමයි. හොරු ඉන්නවා, බොරුකාරයෝ, වංචාකාරයෝ දෙවියෝ අතර ඉන්නවා. උන් අපිට ලනුත් දෙන සමාජලට. පොඩ්ඩක් ඒ වෙනුත් බෙරලා ඉන්න දැනගන්න ඕන. දැන් මේ විදියට දෙවියොත් එක්ක සම්බන්ධ වෙන්න බැරි නම් දෙවියොත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් දෙවියොත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කමක් ඇති කර ගන්න ඕන. දෙවියෝ වගේ ප්‍රත්‍යක්ෂයෙන් ලෝකෙ දිහා බලන්න බැරි නම් ඒ විදියට ඒගොල්ලොත් එක්ක sannivedanaya කරගන්න පුළුවන් කමක් ඇති කර ගන්න ඕන. ඒක තමයි දෙවෙනි ක්‍රමය. ඒකටත් ආධ්‍යාත්මික ශක්තියක් ඕන. ඒකත් බැරි මං වගේ අය අර දෙවෙනි කොටසේ ආයත් එක්ක ගනුදෙනු කරනවා. ඒක අපි කරන්නේ තුන්වෙනි කොටස. මම මේක දැන් දවස් කීපයක් තිස්සේ කියනවා. පළමු වතාවට මේ ගිය සඳුදා තමයි කිව්වේ දිවයින පත්තරේට. ඊට පස්සේ අඟහරුවාදා 360 කිව්වා. දැන් මෙතනත් කියන්නම් ඔබතුමා මෙතන ඉන්න නිසාමයි මේක කියන්නේ. ජනවාරි මාසේ 8 වෙනිදා 2015 ජනාධිපතිවරණට ඉස්සෙල්ලා මට ඇවිල්ලා කණ්ඩායම තුනක් ওই දෙවියන් සමග sannivedanaya කරන කණ්ඩායම තුනක් ඇවිල්ලා කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයා පරදිනවා කියලා. මම ඔබතුමාට ඔක කියන්න ගියේ නැහැ. ලෝකෙ මිනිස්සුන්ට කිව්වෙත් නැහැ. මගේ සමීපතම කීප දෙනෙකුට විතරක් කියන්නේ. මම ඔබ වහන්සේට කිව්වෙත් නැහැ. මොකද ඔබ වහන්සේ මෙතුමාට කියයි දන්නේ නැහැ. මොකද එහෙම කියලා ඔක දුර්මුඛ කරන්න මට අවස්ථාවක් එහෙම එකක් තිබුණ නැහැ. එතුමන්ලා මට කිව්ව දෙයක් වෙන දිනවන ක්‍රමයක් තියෙනවා. මේ රටේ මිනිසුන්ගේ ආධ්‍යාත්මික ශක්තිය වැඩි කරන්න, පින් අතේ වැඩ කරන්න, බණ භාවනා කරන්න මට අපිට බෑනේ ඕක ඒ විදිහට කරන්න. ඉතින් මම මොනව කරන්නද? මට අවස්ථාව ලැබුණා මම කිව්වා නෑ මහින්ද රාජපක්ෂ මහත්තයා ලක්ෂ 8කින් 10කින් දිනනවා කියලා. නමුත් මගේ හිත ඇතුලේ තියෙන නෑ පරදිනවා කියලා. දිනනවා කියලා කිව්වේ මිනිසුන් මේ ධෛර්යමත් කිරීම සඳහා පමණයි. වෙන එකක් හින්දා නෙමෙයි. නමුත් මම මේක කිව්වේ කියන්නේ මේවා නිකන් පැත්තකට දාන්න එපා. අපි පැත්තකට දාන්න හොඳ නෑ. ඒවා එහෙම වුණානේ. දැන් වුණත් මම කියනවා අපේ රටේ මිනිස්සුන්ට මේ දුර්දාන්ත ආණ්ඩුව මේ ඊනියා යහපාලන ආණ්ඩුව
මට මම ඒක කියන්නේ ටිකක් ද්වේෂයකින් තමයි. ඒක හොඳ නැහැ. ද්වේෂයක් ඇති කරගන්න හොඳ නැහැ නේ ආම්තුන්නේ. නමුත් ඉතින් මොනව කරන්නද? රනිල්ව වෙනකොට ද්වේෂයක් ඇති වෙනවනේ. මම rahat වෙලා නැහැ නේ තාම. සුවන් වෙලාවත් නැහැ නේ අඩුතරමේ. මේ දුර්දාන්ත ආණ්ඩුව මේකෙන් නැති කළා දාන්න තියෙන එක විදියක් තමයි අපි ධාර්මික වෙන එක. මේ රටේ මිනිස්සු ධාර්මික වෙන එක. මීට වඩා අපි අර හැමතිස්සෙම චිකන් කන්න යන්නේ නැතුව ටිකක් ධාර්මික වුණොත් එහෙම මත්පැන් වලට දැන් පත්තරේ ගත්තු තියෙන්නේ මත්පැනයි සුරාවයි සූදුවයි ස්ත්‍රී දූෂණයි අරයි මේවයි යන්නේ. පොඩ්ඩක් හරි අපිට පුළුවන් නම් අපි හාමුදුරනේ මේ මිනිසුන් මේ ධාර්මික පැත්තට යොමු කරන්න. ඒක එක විදියක් එකම විදිය නෙමෙයි. ඔබතුමා කියනාගේ ඔලු ගෙඩි වෙනස් වෙන්නත් පුළුවන් නේ පාර්ලිමේන්තුවේ. එහෙම වෙන්නත් පුළුවන්. ඔය ඔක්කොම වෙන්න පුළුවන්. අපි ඒවත් කරමු කියන එක තමයි මම කියන්නේ. හොඳයි. එතකොට මේ නාත දෙයියන්ගේ වැඩේ. මේ දැනුම ලබා ගන්න. ඒක දැනුම ලබා ගන්න කියන එකම නෙමෙයි මේකේ ප්‍රශ්නේ. නමුත් මේ විදිහට ධාර්මික වෙලා ආධ්‍යාත්මික ශක්තිය දිගුණ කරනකොට අපිට යම් දේවල් ලැබෙනවා. මගේ දැන් විශ්වාසයක් තියෙනවා. මම මේක නාදයෙන් අහන්න ගියෙත් නැහැ. මට අහන්න බෑනේ. වෙන කෙනෙක් ලව්වා මං අහන්න යන්නෙත් නැහැ. හැබැයි දැන් මේක කියනවා මම. මගේ විශ්වාසයක් තියෙනවා. මේ රටේ හදපු දේවල් හුඟක් දේවල් හුඟක් මේ රටවල අනිත් රටවල හදපු දේවල් යම් ප්‍රමාණයක් හරි ඔය වැව් ටිකද දාගැබ්ද අර සීගිරියද කොහෙද මේවා හැදීමේදී අපිට ආධ්‍යාත්මික ශක්තිය ලැබූ පුද්ගලයන්ගේ සහාය ලැබුණා කියලා ගණිත සමීකරණ නෙමෙයි. මේ සඳහා මම උදාහරණයකුත් කියන හැමතිස්සෙම මම බොහොම ප්‍රියජනක උදාහරණයක්. ඉන්දියාවේ හිටියා සිරිනිවාසන් රාමනුජන් කියලා කෙනෙක්. එයා උදේට නමක්කාල් දෙවඟන ගැන මතක් කරලා පූජා කළා. නමක්කාල් කියන්නේ කාලියම්මන්ගේ කාලිමෑණියන්ගේ ස්වරූපයක්. ගණිත සූත්‍ර ලියනවා. එයාගේ හොඳකමට එයාව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ගෙන්න ගත්තා. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හාඩියාට ගිහුවා ඒ සූත්‍ර සාධනය කරන ඔප්පු කරන්න. එතුමා අහුව ප්‍රශ්නේ මොකක්ද? මම මොනටද මේ සාධනය කරන්නේ? මේ දෙවියන්ගේ වචනේ ඇත්ත කියලා ආයි මොනට සාධනය කරන්නේ? ඒක දෙවියන්ගේ වචනයක පිළිගන්න එච්චරයි. මම බොරු කියනා නෙවෙයි. මම බොරු කියන සමාජලට. ඒ උසාවියේදී මෙතනදී මම බොරු කියන්නේ මේක මේ චිත්‍රපටිය තාම ලංකාවට ඇවිල්ලා නැහැ. The Man Who Knew Infinity පොත නම් තියෙනවා. පොත ලංකාවේ තියෙනවද මන් දන්නේ නැහැ. පොත ගන්න පුළුවන්. මාත්‍රේ පිටරට ගිය වෙලාවක ගත්ත පොතක් The Man Who Knew Infinity කියලා. අනන්තයේ දත් මිනිහා. අපිට අනන්තය තේරුණාද? කාට හරි පුළුවන් අනන්තය හිතෙන් මවා ගන්න. අර ගෑන් ළමෙන් නම් කියන සමහරවිට ඔයාට මං අනන්තය වගේ ආදරේ කියලා. එයා කියන්නේ මොකද්ද කියලා එයාට තේරෙන්නේ නැහැ අර කොල්ලට තේරෙන්නේ නැහැ. නමුත් අනන්තේ තේරුම් ගත්ත මිනිහෙක් ඉන්නවා. මිනිහෙක් හිටියා. ඒ රාමනුජන්. ওই ගණිතඥයන්ට තේරෙන්නේ නැහැ. ගණිතඥයන් බොරු කතන්දර කියනවා. අනන්තය කියලා අන්තිමට කියන්නේ මහා ලොකු ගාණක් කියන එක තමයි කියන්නේ අන්තිමේදී. මහා ලොකු සංඛ්‍යාවක් කියනවා. හොඳයි ඒක ගැන මම කියන්නේ නැහැ. ඒක ඔහියට වෙතත් මේ විදියට දැනුම ලබා ගන්න පුළුවන්. දැනුම ලබා ගන්න තියෙන එකම එක විදිය නෙමෙයි. ඒක මම කියන්නේ මේක මේ යථාර්ථය අරකයි මේකයි වාස්තවිකත්වය ඕවා ලියලා. මේ විදියට විතරක් දැනුම ලබා ගන්න කියලා අපිට උගන්වන අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒක දැනුම ප්‍රතික්ෂේප කරනවා කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ විදියට පමණක් දැනුම ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනවා. අපිට පුළුවන් නම් ඒ දැනුම අපේ සංස්කෘතියට අවශෝෂණය කරන්න කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. දැන් මම දෙමළ ජාතිවාදය ගැන කියලා මේ කතන්දර ඉවර කරනවා. මේ ඔක්කොම කතන්දර තමයි. මේ නිව්ටන් කිරුවෙත් කතන්දරයක් හදන එක. පොල් ගෙඩි වැටෙන්නේ මොකද? හරි පොල් නෙමෙයි ඇපල් නේ යා කිව්වේ.
ඇපල් ගෙඩි වැටෙන්නේ මොකද? ඒකට කතන්දරයක් හදුවා ගුරුත්වාකර්ෂණය කියලා. කතන්දරයක්. දැන් ආවා කල්ලිය මොකද්ද? පියාන ආවා කල්ලිය මොකද්ද කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මොන උත්තරයක් දෙනවද මන් දන්නේ. නමුත් අර රාජිත මොනවද කිව්වේ? රාජිත මොකද්ද කිව්වේ? කතන්දරයක් හැදුවා. ආවා කල්ලිය කියන්නේ මෙන්න මේකයි කියලා කතන්දරයක් හැදුවා. ඊට පස්සේ රුවන් විජේවර්ධන කියන නෑ නෑ ඒ කතාව වැරදි මෙන්න මේකයි කතාව කියලා. දැන් මේ ආවා පොඩි දෙයක් මම මේ කියන්නේ. ඕකට අපි කතන්දර හදනවා. ආවා කල්ලිය කියන්නේ මොකද්ද කියන එකට කතන්දර හදනවා. මේක ආර්ය ඇති කරපෑ මෙයා ඇති කරපෑ හමුදා මිනිස්සු තමයි මේක ඇති කරලා තියෙන්නේ. ඕවා කීයක ඉන්නවා. කතන්දරනේ. නිව්ටන්ත් කිරිය කතන්දරයක් හදන එක විතරයි. වෙන දෙයක් නෑ. පොල් ගෙඩි පොල් නෙමෙයි ඇපල් නේ. ඇපල් ගෙඩි වැටෙන්නේ මේ ගුරුත්වාකර්ෂණ බලය. ඒ බලය දැකපු එකෙකුත් නෑ, ඉඹල බලපු එකෙකුත් නෑ, අලල බලපු එකෙකුත් නෑ. මොකක් කරන්නේ? අඩු ගන්න මේ ලෙව කාලා බැලුවද කවුරක්වත් ගුරුත්වාකර්ෂණ නෑනේ. මේ පංචේන්ද්‍රිය ගෝචර නොවන දෙයක් ගැන මේකෙන් පට්ටපල් බොරු මං කියන්නේ. මේ වියුක්ත පට්ටපල් බොරු. අර ආවා කල්ලිය ගැන කියනේවත් බොරු. දැන් මේ බොරු සහ පට්ටපල් ඒක තමයි මගේ ඊළඟ පොතේ කියන්නේ බොරු සහ පට්ටපල් බොරු. ඕනනම් ඒකට නම දාන්නත් පුළුවන් ආවා කල්ලිය සහ ගුරුත්වාකර්ෂණය කියලා. එහෙමත් නම දාන්න පුළුවන්. බොරු සහ පට්ටපල් බොරු. දැන් මේ දෙමළ ජාතිවාදී. දෙමළ ජාතිවාදී ඇති උනේ කවද්ද කියලා අහුවාම එක එක කතන්දර කියනවානේ. අර චන්ද්‍රිකා නෝනා තමන්ගේ අම්මටයි තාත්තටයි බනිනවා මේවා ඇති කරේ 56න් පස්සේ කියලා. 56 පස්සේ තමයි මේවා ඇති උනේ කියලා. තවත් එක්කෙනෙක් කියන්න පුළුවන් 72 තමයි. මේ ව්‍යවස්ථාවත් එක්ක 72. තවත් එක්ක කියන්න පුළුවන් අර ලකුණු ප්‍රමිතිකරණේ. උපවාසෙත් වැඩිකාරයක් කළා මේක. ප්‍රමිතිකරණේ. එක එක දේවල් කියන. නැහැ ඒ එකක්වත් නෙමෙයි. දැන් මගේත් කතන්දරයක් තියෙනවා. මගේ කතන්දරේ එක බල්ලෙක්වත් අහන්නේ නැහැ. ඒකයි වැඩි. අර කතන්දර ටික ඔක්කොම අහනවා. මගේ කතන්දරේ පටන් ගන්න 1831න්. මම ඔක ලියලා තියෙනවා අනන්ත වාරයක් කියන්නේ අර රාමානුජන්ට තේරෙන අනන්ත වාරය නෙමෙයි. අපි අනන්තය. ඒ අනන්ත වාරයක් මම කියලා තියෙනවා. නමුත් ඒක තාම කොහොම හරි සමාජයට ගිහිල්ලා නැහැ. 1831 ගරු ජනාධිපතිතුමනි මේ රටේ ව්‍යවස්ථාදායක සභාවක් කියලා එකක් ඇති කෙරුවා. මේ ආණ්ඩුව වැඩද? ලයිට් නැති වුණාද කමන්නේ. අපි අඳුරේ නෙවෙයි ඉන්නේ මේ අඳුරෙන් ආලෝකයට යන වෙලාවක්. ඒ 1831 ඇති කරපු ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් മന്ത്രിවරු 6 දෙනෙක් හිටියා. ඒ ඉස්කෝලේ යන කාලේ ඔය ඉගෙන ගන්නවා කවුරුත් ප්‍රජාචාරයේ පාඩමේ. හරි පස්සේ කාලෙකදී ඉගෙන ගන්නවනේ. ඒ නිල නොලත් മന്ത്രിවරු 6 දෙනාගෙන් 3 දෙනෙක් යුරෝපියන්. එක්කෙනෙක් සිංහල, එක්කෙනෙක් දෙමළ, එක්කෙනෙක් බර්ගර්. මෙන්න දෙමළ ජාතිවාදී දේශපාලනයේ උපත. සිංහල මිනිසුන්ගේ ඉතිහාසයේ මේ රටේ අවුරුදු 2500 වැඩි. සිංහල ජනයාගේ ජනගහනයේ අනුපාතයක් හැටියට 75යි. 75ට වැඩි. මේක ගිහිල්ලා තියෙන්නේ. මම කල්පනා කරේ මොකද්ද මේ නැති වුනේ කියලා. දෙමළ ජනගහනය 10%ට අඩුයි. දෙමළ ඉතිහාසය අවුරුදු 350ට අඩුයි. වර්ග ඉතිහාසයක් ඇත්තෙම නැති තරම්. වර්ග ජනගහනය බොහොමත් ටිකයි. මේගොල්ලෝ කරේ මොකද අර සිංහල ජනගහනය මෙච්චරක් තියෙද්දි සිංහල ඉතිහාසය මෙච්චරක් තියෙද්දි දෙමළ ජනගහනය මෙච්චරයි දෙමළ ඉතිහාසය මෙච්චරයි මේවා සමාන කරලා බුලටත් එක්කෙනයි කිව්වා. ඔන්න මුල. ඊට ඉස්සර මුලක් තියෙනවා මේ දෙමළ මිනිස්සු මෙහාට ආවේ කොහොමද කියන එක. මේ ලාර කාලේ ඉඳලා ඉන දෙමළ මිනිස්සු නෑ. මෙහෙට දෙමළ මිනිස්සු ආවේ ගෙන්නුවේ ගෙනාවේ ලන්දේසිකාරයෝ 1650න් පස්සේ ඒගොල්ලන්ගේ දුම්කොළ වගාවට.
ඒ ගෙන්නන ගමන් ඒ වෙල්ලාල කට්ටිය සමහර කට්ටිය දකුණු අප්‍රිකාවටත් ගෙනිච්ච නැටෝල් ප්‍රදේශේ. නැටෝල් ප්‍රදේශයේ අදත් ඉන්න වෙල්ලාලයෝ. අර ඒ දවස්වල මෙහාට ආවේ මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් අම්මණ්ඩි කෙනෙක්. පිල්ල මොන පිල්ලද කියලා මට මතක නැහැ දැන්. නවනීතන් පිල්ල. ඒ පිල්ලෙත් නැටෝල්. පිල්ලේ වෙල්ලාලද කියලා මන් දන්නේ නැහැ. පිල්ලේ නැටෝල් හැබැයි. මේගොල්ලෝ ආයේ මෙහාට කෘෂිකාර්මික කම්කරු හැටියට. ඊට පස්සේ තමයි ඔක්කොම මේ ඔය අද යාපනයේ ඉන්න දෙමළ මිනිස්සුන්ගේ ලොක්කන්ගේ වෙල්ලාලයන්ගේ සම්භවය තියෙන එතන. අපි දැන් අලුතෙන් එකක් හදලා තියෙනවා නිජ භූමිය පිළිබඳව. අපි මේ දැනුමේ නිජ භූමිය කියලා කියන්නේ යම්කිසි ජන වර්ගයක හරි ජාතියක හරි නිජ භූමිය කියලා කියන්නේ ඒ ජන වර්ගයට උරුම වෙච්ච හරි ජාතියට උරුම වෙච්ච සංස්කෘතිය නිර්මාණය වුණේ බිහුනේ කොතනද? අන්න එක තමයි නිජ භූමිය. ඒකට පුළුවන් නම් ඒක වැරදි කියලා කියන්න කවුරු හරි. දැන් නෙමෙයි පස්සේ දැන් උක නැගිටලා කියන්න හදන්න එපා. පස්සේ වෙලාවක කියන්න ඕක වැරදි නම් මොකද්ද කියලා. දැන් ඊ අනුව බැලුවාම සිංහලයන්ගේ සංස්කෘතිය කොහෙද බිහි වුනේ? විජය රජුරෝලාට රටෙන් ආවද වංගෙන් ආවද මේ කාලිංගෙන් ආවද ඒක අපිට වැඩක් නැහැ. ඒක එන්නත් ඇති නොඑන්නත් ඇති ආපු මිනිස්සු මෙහාට එක්කව වෙන්නත් ඇති. මේ රටේනේ සිංහල සංස්කෘතිය ඇති උනේ වෙන කොහෙද? වෙන සිංහල සංස්කෘතියක් තියෙනවද? කාලිංගි හරි ලාටේ හරි වෙන කොහේ හරි තූත්තුකුඩි හරි තැනක. මෙතන ඇති උනේ. සිංහල සංස්කෘතිය ඇති උනේ මෙතන. සිංහලයාගේ නිජ භූමිය කොහෙද? මේක. මේ රට නිජ භූමිය වෙන තවත් එක ජන වර්ගයක් හිටියා. සිංහල ජන වර්ගයක් නෙමෙයි. සිංහල ජාතියක්. තවත් ජන වර්ගයක් හිටියා. ඒ වැඩි. නමුත් අද වෙනකොට වැඩි ජනතාව සිංහල වෙලා. ඒ නිසා අද ගත්තොත් එහෙම මේ රට සිංහලයන්ගේ පමණක් නිජ භූමිය. ඒක අමතක කරන්න එපා. දැන් අර උතුරු පළාතේ මහමැතිතුමා කවුද යාගේ නම මේ විග්නේශ්වරන් කියන මේ දෙමළ නිජ භූමිය යාපනයේ මේ උතුරු පළාතේ නැගිටින පළාතේ කියලා. උතුරු පළාතේ නැගිටින පළාතේ ඇති කරේ 1889 අවුරුද්දේ ඉංග්‍රීසීන් විසින්. ඒතර නිජ භූමිය ඇති කරේ ඉංග්‍රීසිකාරයෝද? ඔය ඉංග්‍රීසිකාරය උතුරු පළාතට දාලා තිබුණා අනුරාධපුරෙත් පළාත් පහට බෙදපු කාලේ. එහෙම වුණා නම් හරි ප්‍රශ්නයක්. අනුරාධපුරෙත් එහෙනම් දෙමළ නිජ භූමියක් වෙනවා. උන් එක වෙනස් කරපේක හොඳයි. කොයි හැටියද? අපි විග්නේශ්වරන්ට කියන විග්නේශ්වරන් කියන්නේ පොන්නම්බලම අරුණාචලම්ගේ මුණුබුරෙක්, ඥාති මුණුබුරෙක්. පොන්නම්බලම අරුණාචලම්ලා පොන්නම්බලම රාමනාදන්ලා ඇවිල්ලා මේ රටට ඇවිල්ලා අවුරුදු 350ක් නැහැ. මට ඔප්පු කරන්න මුලා එක එක විදියට මම සියල්ල කියන්නේ වාග් විද්‍යාව අනුවද ඉතිහාසය අනුවද ලේඛන අනුවද මේක පෙන්වන්න පුළුවන්. විග්නේශ්වරන්ගේ සීයලා ඔක්කොම 1650න් පස්සේ ලංකාවට ආපු අය. ඉතින් පැවතෙන අය. විග්නේශ්වරන්ගේ නිජ භූමිය නෙමෙයි. අපි ඉංග්‍රීසියෙන් කියමුකෝ. විග්නේශ්වරන්ගේ හෝම් ටවුන් එක කොළඹ. මෙහි වෙන කොහෙවත් නෙමෙයි. යාපනයේ නෙමෙයි. යා මෙහෙනේ. මෙහි ඉස්කෝලේ ගිය ඔක්කොම කරේ මෙහි. විග්නේශ්වරන්ගේ හෝම්ලන්ඩ් එක කොහෙද? අද තමිල්නාඩුව. යාපනයේත් එක්ක යාට සම්බන්ධයක් නැහැ. යාපනයේ කාගේ නිජ භූමියද? සිංහලයන්ගේ නිජ භූමිය. වෙන කාගේවත් නිජ භූමිය නෙමෙයි. මේවා මම මේ කියන්නේ මගේ හිතට එන නිසා හරි ආවේගයෙන් හරි මෙහෙම එකකින් නෙමෙයි. මමත් මේ බටහිරයන්ගේ ක්‍රමය මම පාවිච්චි කරන මේ වෙලාවේදී විශ්ලේෂණය කළා ප්‍රවාද හදලා ඒ වෙලාවේ මම කියන්නේ වෙන විදියකට නෙවෙයි. ඉතින් මේ දෙමළ ජාතිවාදී මෙහෙම ඇති වෙච්ච එකක්. ඒක මේ මිනිස්සු කල්පනා කරේ කොළඹ ඉඳගෙන මුළු ලංකාවටම නායකත්වය දෙන්න රාමනාදන්ලා. රාමනාදන් ලංකාවටම නායකත්වය දෙන්න හැදුවේ.
ඊට පස්සේ ජී.ජී. පොන්නම්බලම් මාව 1931 රාජ්‍ය මන්ත්‍රණ සභාව හදලා. ඒකේ 50ට 50 ඉල්ලුවා. 50ට 50 කියන එකේ තේරුම මොකද්ද? සිංහල නොවන අයට 50ක මේ නියෝජනත්වයකුත් ඉතුරු 50 සියල්ලන් අතර බෙදෙන්නත්. සිංහලයන්ට නෙමෙයි. ඒතකොට සිංහලයන්ට හම්බෙන්නේ 50ට අඩු ගාණක්. මේගොල්ලෝ සෝල්බරි කමිෂන් එකට ගිහිල්ලා කොමිසම ඉස්සරහට ගිහිල්ලා කිව්වා කොහොම හරි අපිට හදලා දෙන්න ක්‍රමයක්. පාර්ලිමේන්තුවේ සිංහල മന്ത്രി සංඛ්‍යාව අඩු කරගන්න. බැරි වුණානේ එකක්වත්. මේවා කරනකොට චෙල්වනායකම්ට තේරුණා මේ ආයිසරයක් නම් කොළඹ ඉඳගෙන මේ නායකත්වයේ ගන්න බෑ. ඒ නිසා තමයි ඊලංකේ තමිල් අරසුකාච්චිය හැදුවේ 1949 අවුරුද්දේ මරදානේ GCSU ගොඩනැගිල්ලේ ආමරයක ඉඳගෙන. GCSU ගොඩනැගිල්ල කියන්නේ ලංකා සම සමාජ ඒ දවස්වල කොමියුනිස්ට් පක්ෂයත් සම සමාජ පක්ෂයත් බොහොම තරඟ කරා ඔහුගේ නායකත්වය කරන. ඊට පස්සේ නව සම සමාජ පක්ෂයත් තරඟ කරා. මාමත් ඒ දවස්වල ඔහුගේ හිටියා. GCSU එකේ මමත් ගිහලා කාලා බීලා තියෙනවා. GCSU එක අපිව කෑවා. නමුත් අපිත් ඒකේ කාලා බීලා තියෙනවා. දැන් ඊලංකේ තමිල් අරසුකාච්චි හැදුවේ 1956ට ඉස්සර. බණ්ඩාරනායක මහත්තයාට වැරද්දක් කියන්න බෑනේ මේ අනේ මේ චන්ද්‍රිකා නෝනා. අයියෝ මොනවා කරන්න දාමුතුනේ මේ මනුස්සයත්. උදේට පත්තරේ පින්තූරේ දැක්කොත් එහෙම එදා ඉවරයි. කරුණාකරලා මේ පත්තරවල මැද පිටකවත් දාන්නකෝ මේ චන්ද්‍රිකා නෝනාගේ පින්තූරේ. එයා ඉතින් අම්මටයි තාත්තටයි බනින දුවක්නේ. කොහොම හරි 1949 මේ පක්ෂය හැදුවේ. උතුරයි නැගෙනහිරයි වෙනම නිජ භූමියක් කියලා බොරු කතාවක් ලියලා ඒකට පාලනය දෙන්න බලය විමධ්‍යගත කරනවා. දැන් මෙතන ලස්සන වැඩක් තියෙනවානේ. ලංකාවේ දෙමළ මිනිස්සුන්ගෙන් 50%ක් ඉන්නේ උතුරයි නැගෙනහිර පිට. දැන් උතුරට නැගෙනහිරට බලය බෙදා දීලා ඔය කියන දෙමළ ප්‍රශ්නේ විසඳුවොත් ඔය කියන දෙමළ ප්‍රශ්නේ නැහැ. ඔය කියන දෙමළ ප්‍රශ්නේ විසඳුවොත් එහෙම අර අනිත් මිනිස්සුන්ට මොකද කරන්නේ? 50%ට වැඩි දෙමළ ජනතාවට මොකද කරන්නේ? කොළඹ ඉන්නවා, කඳුකරේ ඉන්නවා, අනිත් පළාත්වලත් ඉන්නවානේ. දකුණ පළාතේ තියෙන්නේ අද මේ අද මහරගමත් ඉන්නවානේ දෙමළ මිනිස්සු. එතකොට ඒගොල්ලන්ට බලය බෙදන්නේ නැද්ද? එතකොට ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැද්ද? උතුරේ නැගෙනහිරේ දෙමළ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ විතරද සම්බන්ධන්ටයි විග්නේශ්වරන්ටයි අර සුමන්දිරන් අන්තිම භයානක මිනිහා සුමන්දිරන් විසඳන්න වෙන්නේ. කාර්ය ප්‍රශ්නේ බොරු කතාවක් නෙමෙයි මේ එකෙන්ම තේරෙන්නේ ප්‍රශ්නයක් නැහැ කියලා. ප්‍රශ්නයක් නැති බව ඒකෙම තේරෙනවා. මේ දෙමළ කතන්දරයක් නැහැ. ප්‍රශ්නයක් තිබුණේ නැහැ. 1831 ඉඳලා ආපු ප්‍රශ්නේ ටිකෙන් ටික විකාශය වෙලා ප්‍රභාකරන් නැවිලා ආයුධ අරගෙන ඒ ප්‍රශ්නේ වෙනුවෙම වෙන ප්‍රශ්නයකට නෙමෙයිනේ ප්‍රභාකරන් ආවේ. ප්‍රභාකරන් ආවේ ඒ ප්‍රශ්නේ වෙනුවෙම. එයා ආයුධ ගත්තා. අපේ රණවිරෝ ප්‍රභාකරන් නන්දි කඩාල් වලදී පරාජය කෙරුවා. මරුවා, ඝාතනය කෙරුවා. එන මොනවා කරන්නේ? දැන් එදා කරු ජනාධිපතිතුමනි 2009 මැයි මාසයේ 18 වෙනිදා හෝ 19 වෙනිදා හෝ මේ ප්‍රශ්නේ ඉවරයි. ප්‍රශ්නේ ඉවරයි. 1831 ඉඳලා ක්‍රමයෙන් විකාශ වෙමින් පැවති ප්‍රශ්නයක්. රාමනාදන්ද, අරුණාචලම්ද, ජී.ජී. පොන්නම්බලම්ද, චෙලනායකම්ද මේ හැම එක්කෙනාම ගිනිච්ච ප්‍රශ්නය. ඒක දේශපාලන ප්‍රශ්නයක් නේ. ඒ දේශපාලන ප්‍රශ්නේ සාකච්ඡා කරා, නොයෙකුත් දේවල් කරා, චන්ද්‍රිකා නෝනා කතා කරුවා. චන්ද්‍රිකා නෝනා 75 ඉවර කෙරුවත් කියනවනේ. චන්ද්‍රිකා නෝනා රටෙන් 75 ඉවර කෙරුවා. ඒක වෙනම කතාවක්. හරි මේ ශාලාව දෙන්න ඕනලු දැන්. ඕක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. නෑ මටත් අමතක වුණා මේ ශාලාව දෙන්න ඕන. මගේ ශාලාවක් වගේ මම කතා කරන්නේ මගේ ලෝකේට ඉතින් මගේ ශාලාවනේ. හරියට.
ඒ මොන වුණත් දැන් ඉතින් මේ නන්දි කඩවලදී වෙච්ච වැඩේ මම කියන්නේ. ඒ දේශපාලන ප්‍රශ්නය තමයි හමුදා ක්‍රියාමාර්ගයක් කියන්නේ දේශපාලන ප්‍රශ්නයක්. දේශපාලන විසඳුමක්. ඒක හමුදා විසඳුමක් නෙවෙයි ජනාධිපතිතුමනි. ඒක දේශපාලන විසඳුමක්. ඒ දේශපාලන විසඳුම දුන්නට පස්සේ අර ඔක්කොම ඉවරයි. ඒ ඔක්කොම ඉවරයි දැන්. ආයි ඕකේ කතා කරන්න දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ කතා කරන්න දැන්. නන්දි කඩාලෙන් පස්සේ ප්‍රශ්න ඉවරයි. ඒ දේශපාලන ප්‍රශ්නය හමුදාව කියලා කියන්නේ දේශපාලන ප්‍රශ්නයක් හමුදා විදියකට විසඳන එක. ඒක ඉවරයි. ආයි පුදුම වැඩක් මේක. දෙවනි ලෝක යුද්ධේ පරාද කළා හිට්ලර්ව මරලා ඊට පස්සේ නත්සිවාදියෝ ඇවිල්ලා චර්චිල්ට කිව්වනම් අපි ආයි සාකච්ඡා පටන් ගමුද අගමැතිතුමනි. චර්චිල් අර සුරුට්ටු අරගෙන මෙහෙම ගල්ලා හොඳ ඉංග්‍රීසි වචන දෙකක් කියනවා එච්චරයි. මට ඒක මෙතන කියන්න බෑ. වෙන මොනවාක් කියන්නේ. අපිත් කියන්න ඕනේ එච්චරයි. ඒ ඉංග්‍රීසියෙන් කියන්න බැරි නම් සිංහලෙන් හරි දෙමළෙන් හරි ඕක කියා ගන්න ඕනේ. තේරුණානේ මොකද්ද කියන්නේ? එච්චරයි කියන්නේ. ඔගේ ආයි කතා කරන්න ප්‍රශ්නයක් නැහැ. දැන් මේක මේ මිනිස්සු කියන ඒවා වුණා මට සමහරවිට කේන්ති යනවා. මේ පෑනෙන් බැරි වෙච්ච මොකද්ද? යුද්ධෙන් බැරි වෙච්ච එක පෑනෙන් දිලා ගන්න හදනව නෙමෙයි. මේ පෑනෙන් බැරි වෙච්ච එක යුද්ධෙනුත් බැරිලා දැන් ඉවරයි. ආයි පෑනකට යන්න ඕනේ නැහැ. පෑනෙන් බැරි වෙච්ච එක කඩුවෙනුත් බැරි වුණා දැන් ඔක්කොම ඉවරයි. ආයි පෑනට යන්න මොනවද? දැන් මේ ව්‍යවස්ථාවක් ඇති කරන්නේ නැත් ඒක අර ජාම්පතිලා ඔක්කොම කතා කරගෙන මේ අලුත් ව්‍යවස්ථාවක් හදනවා කියන එකේ තීරම ඔය බලය දෙන එකනේ බලය විමධ්‍යගත කළා මෙතන සහසන්ධීය රාජ්‍යයක් කොන්ෆෙඩරේෂන් එකක් හදන තමයි මේලා ඇස්සිනේ කොන්ෆෙඩරේෂන් එක බොහොම ලිහිල් රාජ්‍යයක් ඕන වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම නම් කැමතියි බොහොම ඒකාබද්ධ විපක්ෂයේ අර ව්‍යවස්ථා සභාවේද මොකද්ද මගුලක් තියෙන පාර්ලිමේන්තුවේ ඕකෙන් අයින් වෙනවනම් මම කිව්වට අයින් වෙන්නේ නැහැ. නමුත් අයින් වෙනවා නම් බොහොම කැමතියි. හොඳයි මම උතනින් යාට කතා කරන්නේ. අපි බලමු කොහොමද රනිල් එක ජීවත් වෙන්නේ කියලා. අපි බලමු කොහොමද ව්‍යවස්ථාව අපි මේ විදිහටම ඒකීය රාජ්‍යයේ නං නෙවෙයි ඔගේ ප්‍රශ්නේ. ඒක තියාගන්නේ කොහොමද කියලා. හොඳයි. මගේ ලෝකයේ ඇති කරේ ඒක දාර්ශනික පොතක් තමයි. නමුත් ඒකේ දේශපාලනයක් තියෙනවා. මේ දේශපාලනය තමයි මෙච්චර කියන්න උත්සාහ කරේ. මම වෙලාව ගත්ත වැඩි වෙන්න පුළුවන් ටික මට කනගාටුයි සමාවෙන්න සංවිධායක මහත්තුරු ශාලාව දෙන්න ඕන නම් මම දන්නේ මොකද්ද කරන්න කියලා ඊළඟට කරන දෙයක් කරගන්න. ඔබ සියලු දෙනාටම ඔබතුමා වෙනුවෙන් හරි ඔබතුමා විදියට හරි සුබ අනාගතයක් පතමින් තෙරුවන් සරණයි කියමින් මම නඩේ